right. වයම් පළාත් පේපර් එක දෙවන වාරය මං ඉස්සලාම් පුතේ MCQ ටිකට මම සාකච්ඡා කරන්න යන්නේ. මොනවා හරි ගැටලුවක් කළා ඔයාලට මාව ඇහෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න ඇහෙන්නේ නැහැ කියලා. හරි. right. මුලින්ම ප්‍රශ්න අංක 1 ඊට කලින් බලන්න පොඩි සිද්ධියක් තියෙනවා. අපිට දවසට සම්පූර්ණයෙන්ම පේපර් එක සාකච්ඡා කරගන්න බැරි වෙයි. ඊටු ටික මම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට බලන්න පුළුවන් මේ මොකද පැය දෙකක් තුල සම්පූර්ණ සියල්ලම අපිට ළමයි සාකච්ඡා කරන්න අමාරු නිසා මම දාන්නම් ඊටු ටික වීඩියෝ එකක්. ඉතින් අපි වැදගත්ම ටික ඉස්සෙල්ලා සාකච්ඡා කරලිමු. right? එහෙනම් ඔන්න ප්‍රශ්න අංක 1 අපිට කලින් පොඩි සිද්ධියක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න පුතේ. අපි ඉස්සෙල්ලා මේ සිද්ධිය ඔව් වයම් බලස්කඩ එක්සෑම් නැහැලු. නමුත් අර මම මේක දාපු විදිහට මේක වයම් බලස්කඩ තමයි එක්සෑම් තියෙන්නේ. ළඟම තිබ්බ. ඉතින් යාට එක්සෑම් එක කල් ගියපු නිසා ඉතින් මම මේක ප්ලෑන් කරා කලින් නම් මේ නිසා තමයි මේක කරන්නේ. ඉතින් කාලය තියෙනවා ගැටලුවක් නැතුව වලට පාඩම් කරගන්න පුළුවන්. ඒ නිසා මේ අවුලක් නැහැ. ඉතින් අපි අද දාගත්ත වැඩේ අපි කරලා දාමු. ඒතර ඉවරයි ළමයි. කොහොමත් ඊට පස්සේ මම ආයෙ ඔයාලට ඉතුරු ටිකක් දාන්නම් බලන්න. මොකද සමහර කට්ටියන් මම හිතන්නේ ගම්පහ අධ්‍යාපන කොට්ටාසේ ගම්පහ අධ්‍යාපන කලාපේ ගම්පහ අධ්‍යාපන කලාපේ නම් එක්සෑම් එක තිබ්බ මම හිතන්නේ කොමර්ස් පේපරේ හෂෙන් ඉන්නවනේ හෂෙන් වලට තිබ්බද හෂෙන් නැද්ද තිබ්බා. තිබ්බ නේද හරි ඔව්. මම ඔය පස්සේ අහන්නම් විස්තරට මොකද කියලා හරි එහෙනම් පුතේ අපි යමු ඉස්සෙල්ලාම ප්‍රශ්නෙට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙන්නේ බලන්න ඉංජිනේරු සංස්ථාවේ කාර්මික පුහුණු උපදේශකවරයෙක් ලෙස සේවය කර විශ්‍රාමගත් ජයවීර ජයලත් මහතා මොකටද අලුත් වැඩියා කිරීමේ අලුත් වැඩියා පුහුණු පාසල මොකටද අලුත් වැඩියා පුහුණු පාසල ටෙක්වින් ඇකඩමි නමින් ආරම්භ කරන ලදී. ඔහුගේ ව්‍යාපාරයේ ස්වභාවයෙන් අවශ්‍ය නීතිමය ලියවිලි සහ ඊට දාලා ආයතන ලබා ගන්න ලදී. පුහුණු කටයුතු සඳහා අවශ්‍ය වාහන එන්ජින් ජපානයෙන් ආනයනය කරන ලදී. ඔන්න ඔහොම විස්තරයක් අපිට කියනවා. ටෙක්වින් ඇකඩමි. දැන් මේක ටෙක්වින් ඇකඩමි කියන්නේ මොකටද අලුත් වැඩියා පුහුණු පාසල ජයවීර ජයලත්න බුද්ධ තමයි කරලා තියෙන්නේ. එයා කාර්මික පුහුණු උපදේශකවරයෙක් කියලා කියනකොට ටෙක්වින් ඇකඩමි ව්‍යාපාරයේ සපුරන මිනිස් අවශ්‍යතාවය කොමක්ද? ටෙක්වින් ඇකඩමි ව්‍යාපාර. දැන් මේක ඇකඩමි එකක්. ඒ නිසා ඒ කට්ටිය සපුරන මිනිසාගේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය. උත්තරයන්ක 3 එන්න ඕනේ. තමන් උත්තරයට හරියක් දාගන්න. තමන් උත්තරයට හරියක් දාගන්න. දැන් අපි පන්ති තුල පාඩම් ටික කරලා ෂෝට් නෝට් සමාන කට්ටියන් දීලා තියෙනවා. පේපර්ස් ටික සාකච්ඡා කරනවා. ඉතින් ඒකත් එක්ක වාර දෙවෙනි වාර ලොකු වැඩක් කරගන්න පුළුවන් නිසා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් අද බහුතර දෙනා සම්බන්ධ වෙලා නැහැ. ඉතින් ඒකට මට නම් කරන්න දෙයක් නැහැ. තමන්ගේත් කැපීම උපරිම තියෙන්න ඕනේ. දැන් මම වගේ කාලය කැප කරලා මම ඔයාලට මේ කීදෙනෙක් කරනවා. මොකද මට හැමෝම එකපාර දැන් මේ ආයතන කීපයක ළමයි ඉන්නවා. ඉතින් මට ලොකු පිරිසක් මෙතන එන්නවා. බොහොම අඩුයි. මොකද පිළිම 10ක් 15ක්වත් නැත්තරම්. ඉතින් මේ නමුත් මම මේකේ සමහර කට්ටිය ක්ලාසස් තියෙනවා ඒකත් එක්ක මම කොහොමද මේක රෙකෝඩින් එක දානවා. ඔයාලට බලන්න පුළුවන් පස්සේ වෙලාවක ගැටලුවක් නැතුව මම ඒක YouTube එකට දානවා. ඒක ඔයාලට පස්සේ වෙලාවක එක්සෑම් එක කලින් දවසේ ආයෙ වර පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන්. හරි බලමු දෙන එක. ටෙක්වින් ඇකඩමි අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ ටෙක්වින් ඇකඩමි. මේක ජයලත් ජයවීර මහතාගේ ව්‍යාපාරය. මේක තනියෙන් පටන් ගත්තා. මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. නම් උත්තරයන්ක 2 තමයි එතනට එන්නේ. උත්තරයන්ක 2 එන්නේ. මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. ටෙක්වින් ඇකඩමි ව්‍යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය. මේක තනි පුද්ගල ව්‍යාපාරයක්නේ. මෙහි ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කළ යුතු නොවේ. ඒක වැරදි. ඒක අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න. මොකද අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්යාපාරය කරන්න නිසා මේක ලියාපදිංචි කරන්න ඕනේ. ඊට පස්සේ මෙම ව්‍යාපාර නීතිමය පුද්ගල භාවයක් ඇත කියලා කියනවා. වැරදි මේක නීති පුද්ගල භාවයක් නැහැ. තනි පුද්ගල ව්‍යාපාරවලක් තමයි නීති පුද්ගල භාවයක් නැහැ කියලා.
වගකීම් සීමිත වේලු. ඒකත් වැරදි. තනිපුද්ගල ව්‍යාපාරයක වගකීම් අසීමිතයි. සේවා නිෂ්පාදන ව්‍යාපාරයක්. ඔව් මේක ඇකඩමි එකක්. උගන්වන ආයතනයක්. ඒ නිසා මේක සේවා නිෂ්පාදන ව්‍යාපාරයක් තමයි උත්තරය අංක 4 තමයි එන්න ඕන ප්‍රශ්න අංක 3ට. උත්තරය අංක 4 තමයි එන්නේ. ඔයාලට ගැටලු මොකක් හරි આવත් අනිවාර්යෙන් අහන්න දාලා. ටෙක් ටෙක්වින් ඇකඩමි ව්‍යාපාරයේ උප අරමුණක් නොවන්නේ. මම ඒවා දන්නවා ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙකයි. මොකද්ද? ලාභ ඉපැයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ලාභ ඉපැයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඔය ප්‍රධාන අරමුණු දෙකට අමතරව තව අරමුණු කීපයක් තියෙනවා. මේ කට්ටියගේ උප අරමුණක් නොවන්නේ සමාජ සුබ සාධනයේ උප අරමුණක්, සේවක සුබ සාධනයත් උප අරමුණක්, භාණ්ඩාසල ගුණත් ළඟ ඒකත් උප අරමුණක්. මේ කට්ටියගේ උප අරමුණක් නොවන ප්‍රධාන අරමුණ ලාභ ඉපැයීම. හතරට උත්තරාංක 1 තමයි එන්න ඕනි. හතරට උත්තරාංක 1 තමයි එන්න. ඊගාවට ටෙක්වින් ඇකඩමි මෝටර රථ එන්ජින් ආයතන නිෂ්පාදන සාධකය කුමක්ද? ටෙක්වින් ඇකඩමි මෝටර රථ එන්ජින් ආයතන නිෂ්පාදන සාධකය. මයි මෝටර රථ එන්ජින් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන දෙයක් නේ. මෝටර රථ එන්ජින් කියන එක ආයතන නිෂ්පාදනමයි මට කියන්නේ නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ඔන්නේ නිෂ්පාදන සාධක හතරෙන් මෝටර රථ එන්ජින් කියන එක අයිති වෙන්නේ මොන සාධකයකටද? අයිති වෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරන දෙයක්. අපි ගන්නේ ප්‍රාග්ධනයට ගන්න නම් උත්තරය අංක 5ට 3 තමයි එන්න ඕනේ. 5ට 3 තමයි එන්න ඕනේ. ප්‍රශ්න අංක 6. ව්‍යාපාරයක නාමයේ ලියාපදිංචි ආයතන ව්‍යාපාර පරිසර සාධකය. නාමයේ ලියාපදිංචි කරන්නේ යම්කිසි පනතක් ඔස්සේ. පනත් අයත් වෙන්නේ මොන පරිසරයකටද? නීති. දැන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. නීතිය. මේ නීති අයත් වෙන පරිසරය මොකද ළමයි? නීති අයත් වෙන්නේ නෛතික පරිසරය. නම් උත්තරය අංක 3 නෛතික පරිසරය. නීති රීති අයත් වෙන නෛතික පරිසරයට. ඊගාවට ව්‍යාපාරයක ඇල්මැදි පාර්ශ්වයක් වන රජය මගින් ව්‍යාපාරය අපේක්ෂා කරන දායක. ව්‍යාපාරේ රජයෙන් අපේක්ෂා කරන දේවල් පෙන්නනවා. රජයෙන් අපේක්ෂා කරන දේවල්. ඒකට ව්‍යාපාරයක් රජයෙන් මොනවද අපේක්ෂා කරන්නේ? ප්‍රාග්ධන දායකත්වයේද? නැහැ. ඒක අයිතිකරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ. නිවට තීරණ ගැනීම කළමනාකරුවෙන් අපේක්ෂා කරන දෙයක්. ඊට පස්සේ මොනවද? පළට වේලාවට අමුද්‍රව්‍ය සැපීම. නෑ ඒක අපි අපේක්ෂා කරන්නේ සැපයුම් කරුවන්ගේ. බදු වැනි දිරිගැන්වීම් ලබත්. බදු වැනි දිරිගැන්වීම. බදු ගැන දිරිගැන්වීම නෙවෙයි මේක වැරදි. බදු සහනාධාර වගේ දිරිගැන්වීම් ලබත් තමයි රජයෙන් අපේක්ෂා කරන්නේ. බදු කියන්නේ දිරිගැන්වීම නෙමෙයි ළමයි. නමුත් උත්තරය අංක 4 තමයි එන්න ඕන 7ට. තමන්ගේ ආන්සර්ස් වලට දාන්න. ඔයා හොඳට වැඩ කරන ළමෙක් නම් ඕන අනිවාර්යයෙන් ලකුණු ගන්න කිසි ප්‍රශ්නයක් නැතුව. කියන ආකාරයෙන් වැඩ කරනවා නම් කිසිම ගැටලුවක් නැතුව ලකුණු වලට යන්න පුළුවන් බයක් නැතුව. හරි? සුළං බලය භාවිතා කරමින් විදුලි බලය නිපදවන නිපදවා ජාතික විදුලි බල පද්ධතිය එකතු කර ගැනීම රජයේ අපේක්ෂාවයි. සුළං අයිති. තමයි සුළඟ කියලා කියන්නේ. කෙලින්ම ස්වභාවික සම්පතක්නේ. ඒතර සුළං අයිති වෙන්නේ අපේ භූමිය කියන පරිසර මේ නිෂ්පාදන සාධකයේ අංක 1 තමයි එන්න ඕනි. 1 තමයි එන්න ඕනි. ඊගාවට ඊගා ප්‍රශ්නය ප්‍රශ්න අංක 9. ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් හා ඔවුන්ගේ අපේක්ෂා නිවැරදිව දක්වා ඇති වර්ණය තෝරන්න. මූල්‍ය ආයතන ගුණාත්මක නිෂ්පාදන නෑ වැරදි. සැපයුම් කරුවෝ අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම වැරදි. තරංකරුවෝ තවදුරටත් ණය සැපීම සෝරි පුඩින් 3 වැරදි. සේවකයෝ ප්‍රමාණවත් ලාභයක් ලැබීම ඒකත් වැරදි. නිවැරදි වර්ණය මොකක්ද? සැපයුම් කරුවෝ අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම. උත්තරය අංක
දෙක 9ට උත්තරයන්ක දෙක තමයි ඉන්න ඕනේ. ගැටලුවක් ආව පුතාලා අහන්න. ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් අහන්න. 10. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගල ඉහළ යාම. ආයතන ව්‍යාපාර පරිසර සාධකයි. අපි කතා කළා ওই විදේශ විනිමය අනුපාතය, උද්දමනය, පොලි අනුපාතය, රැකියා නියුක්ති. මොකේ සාධක අයිති වෙන එක පරිසර සාධකයක් තිබ්බා. මොකක්ද මේ පරිසර සාධකය? මෙව්වා අපි දැම්මේ පුතේ කොහෙටද? ආර්ථික පරිසරයට නම් උත්තරයන්ක 2 10ට 2 තමයි එන්න ඕනේ. දාගන්න හරි. ප්‍රශ්න 11. පහත ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය, වැරදි ප්‍රකාශය තෝරන්න. ව්‍යාපාර කටයුතු තාක්ෂණික පරිසර සාධක නිසා වෙනස්කම් වලට භාජනය වී ඇත. ඒක හරි. තාක්ෂණ වෙනස් වීමත් සමග ව්‍යාපාරවලට වෙනස් වෙලා තියෙනවා. ඒක හරි. අතීතයේ පොත්වල ලැබූ ගිණුමටාන වර්තමානයේදී පරිගණක තොරතුරු පද්ධති භාවිතා කර පවත්වනවලු. ඒකත් හරි. එතක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ රජු විසින්ලු. ඒකත් හරි. විදේශ විනිමය අනුපාතය යන ගෝලීය පරිසරයට අයත් සාධකකි තමයි වැරදි. විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ ආර්ථික පරිසරය නිසා වැරදි. අසත්‍ය ප්‍රකාශයේ 11ට උත්තරයන්ක 4 එන්න ඕන. උත්තරයන්ක 4 එන්න ඕන 11ට. ප්‍රශ්නාංක 12. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ හිතකර බලපෑමක් වන්නේ හිතකර බලපෑම. ඒ ගෝලීය පරිසරයෙන් වෙන හිතකර බලපෑම. දේශීය ව්‍යාපාර පැවැත්ම ස්ථාවර වීම ඒක අහිතකරයි. පුහුණු ශ්‍රමයේ විදේශ රටවල ගලා යාම අහිතකරයි. විදේශ ප්‍රාග්ධන රටවලට ගලා ඒම හිතකරයි. අන්න ඒක තමයි අපිට හිතකර සාධකය. වැඩි තරංකාරීත්වය තමයි අපිට අහිතකරයි. අංක 13 ප්‍රශ්නාංක 13. ඉදිකිරීම් ව්‍යාපාරයක් පවත්වන සමිත සිය ව්‍යාපාරය පිළිබඳ පහත ප්‍රකාශ ඉදිරිපත් කර ඇත. ව්‍යාපාරයේ පවතින සුවිශේෂී නිෂ්පාදන ව්‍යාපාර අවස්ථාවක්. ව්‍යාපාරයේ තුල තමන්ට පවතින සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. ඔව්. ඒක අවස්ථාවක් නෙමෙයි මම අපි ගුවා ෂදු අත විශ්ලේෂණයට මතකද? ෂදු අත විශ්ලේෂණයට මතකද? ෂදු අත කියන්නේ. එතකොට ෂදු වෙන්නේ අභ්‍යන්තර පරිසරයේ අතේ ඉන්නේ බාහිර පරිසරයෙන්නේ. එතකොට අපේ ව්‍යාපාරයේ සතුව සුවිශේෂී නිෂ්පාදන ක්‍රම තියෙන එක පුතේ අපිට ශක්තියක්. ඒ නිසා ඒකින උත්තරේ වැරදි. අසත්‍යයි. පුහුණු සේවක හිඟේ ව්‍යාපාර දුර්වලතාවයක්. සේවක හිඟේ අපිට දුර්වලතාවයක්. ඒක හරි. තාක්ෂණික දැනුම යාවත් කාල නොවීම ව්‍යාපාර තර්ජනයක් නෙවෙයි. ළමයි ඒක වැරදිනේ. තාක්ෂණික දැනුම අපි අප්ඩේට් තුන්නේ නැහැ. ඒක අපේ දුර්වලතාවයක්. තාක්ෂණයත් එක්ක අපි යන්නේ නැති එක අපේ දුර්වලතාවයක්. එතකොට මෙතන B පමණක් සත්‍යයි. B පමණක් සත්‍යයි. B පමණක් සත්‍යයි. උත්තරංග දෙක එන්නේ ප්‍රශ්නාංක 13ට උත්තරයන්ක 2 තමයි එන්න ඕනේ. ලාභ ලැබීමේ අරමුණෙන් පවත්වාගෙන යන ලාභ ලැබීමේ අරමුණේ පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය සඳහන්. ලාභ ලැබීමේ අරමුණක් වෙන පොදුවේ පුද්ගලයන් අතර සම්බන්ධතාවයක් තමයි. මොකක්ද ඔයා හිතන්නේ? ලාභ ලැබීමේ අරමුණක් තියෙනද කට්ටියක් එකතු වෙලා ඉන්නවා. එහෙනම් මේක මොන ව්‍යාපාරයක්ද? හවුල් ව්‍යාපාරයක්. 14ට උත්තරේ එක තමයි එන්නේ. මේක හවුල් ව්‍යාපාරයක්. ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ නාමය ලියාපදිංචි කරන එක. මේ නම ලියාපදිංචි කරන එක වාසි කීපයක් අපි කතා කරා. 5ක් 6ක් කතා කරා. දැන් මෙතනින් වාසියක් නොවන්නේ තමයි නීතිමය පුද්ගලයා ලැබෙන්නේ. මතක තියාගන්න අපි නාමය ලියාපදිංචි කළා කියලා අපිට නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක තමයි අසත්‍ය ප්‍රකාශය. 15ට වෙන්න ඕන එක.
එයා තමයි අසත්‍ය ප්‍රකාශය. මොකද හේතුව අපි නාමයේ ලියාපදිංචි කළාට අපිට නීතිමය පුද්ගලභාවයක් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාර අනන්‍යතාවයක් ලැබෙන්නේ. ඒක හරි දෙක හරි. නාමයට හරි ඒකත් හරි. ණය ලබා ගැනීම පහසුවක් ඒකත් හරි. right ප්‍රශ්න අංක 16 සංස්ථාපිත සමාගම සම්බන්ධ නිවැරදි සමාගමක්. පිළිවෙත් සංස්ථාපිත සමාගම් වල જાතිය තියෙනවා. සමාගම් කියලා කියන්නේ කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාර්ථනා සපයන ව්‍යාපාරයක්. සමාගමක් සංස්ථාපනය සඳහා අදාළ ලියවිලි සම්ප්‍රෝට පළාත් සභාවට ලබා දිය යුතු ඒක හරි. සමාගමක ණය හා විනාශ සම්බන්ධ කොටසක වගකීම සීමා රහිත වේ. වැරදි. සමාගමක් කම්පැනි එක වගකීම සීමා සහිතයි. ඒක සීමා සහිතයි. අපි කිව්වේ සීමා සහිත දම්රෝ සමාගම, සීමා සහිත මැලිබන් පෞද්ගලික සමාගම. මේ සමාගම සීමා සහිත කියලා කියන්නේ වගකීම සීමිතයි කියන එක. මම මේක වැරදි. දෙක තමයි අසත්‍ය ප්‍රකාශින්නේ. 16ට 2. අසත්‍ය ප්‍රකාශය එයා තමයි ඉන්නේ. සමාගමක් නීති ඉදිරියේ පුද්ගලයන් නැසලකි. ඒක වැරදි යක් නියමතාවක් තියෙනවා. සංස්ථාපිත සමාගමට කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනයේ සපයකතක ඒකත් හරි. අසත්‍ය ප්‍රකාශය අංක 2 තමයි එන්නේ. විශ්ම පැවසුවේ ඔහුගේ පියා මුළුමනින්ම රජයේ ඍජු පාලනයට යටත් වන ආයතනයක සේවය කරන බවයි. ළමයි 100%ක් රජයේ සතු වෙන්නේ සංස්ථාවේ දෙපාර්තමේන්තුව. 100%ක් රජයේ තියෙන දෙපාර්තමේන්තුව. සංස්ථා ගත්තාම පස්සේ සංස්ථාවල පෞද්ගලික අංශයකුත් ඉන්නවා රාජ්‍ය අංශය. මේ දෙකම කලවෙමින් ඉන්නේ. හැබැයි දෙපාර්තමේන්තුව වල 100%ක් දුම්රිය දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ හැම දෙපාර්තමේන්තුවක්ම යම්කිසි අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන 100%ක්ම රජයේ සතු වන ව්‍යාපාර තමයි අපි කියන්නේ දෙපාර්තමේන්තු කියලා. උත්තරේ අංක ලංකා දුම්රිය දෙපාර්තමේන්තු උත්තරේ අංක 1 තමයි එන්න ඕන. 17ට 1 තමයි එන්න ඕනි. 18 සම්පකාර සමිතියක් සම්පකාරයක් ආරම්භ කිරීමට අඩුම සමාජිකයන් කීයක් ඉන්නවද මේ කලින් කතා කරා. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් නම් අඩු දෙකක් ඉන්න ඕන. සමාගමක් නම් එකෙක් හිටියත් ඇති. හැබැයි සම්පකාරයක් නම් අඩුම 10ක්වත් ඉන්න ඕන. උත්තරය අංක 2. 18ට පිළිතුර 2 තමයි එන්න ඕනි. ඊගා ප්‍රශ්නේ. බලමු ගැටලුවක් આવොත් අනිවාර්යෙන් අහන්න. ස්වාධීන තීරණ ගැනීමට කැමති නෙත්මි ව්‍යාපාරයක් ආරම්භීමට අදහස් කරගෙන සිටියා. අපි බිස්නස් එකක් පටන් ගන්න ඉතින් ස්වාධීන තීරණ ගන්න කැමතිද? ස්වාධීන තීරණ ගන්න කැමති නම් ඇයට ආරම්භ කිරීම සුදුසු ව්‍යාපාරය මොකද්ද? එයා තනියෙන් තීරණ ගන්න ව්‍යාපාරයක්. එයා කැමති ආරම්භණය පුළුවන් ආරම්භණයට තනි පුද්ගල ව්‍යාපාරයක්. තරංග 4 ඉන්නේ 19ට ඔයා 4 තමයි දාන්න උත්තරේ. 20 පළාත් සභාවක ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමේ නිලධාරියා කවුද? සාමාන්‍ය බිස්නස් එක රෙජිස්ටර් කරන වෙනම පුද්ගලෙක් ඉන්නවා. අපි යට කියනවා ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්. ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වරයා කියලා අපි කියනවා. උත්තරය අංක 2 තමයි 20ට උත්තරය අංක 2 තමයි එන්න ඕනේ. මෙතනින් අවසానයි වෙන්නේ නැති BS ප්‍රශ්න. මෙතනින් BS ප්‍රශ්න ටික අවසන් වෙනවා. තප්පරයක් දෙන්න.
ළමයි ඊගාවට. ප්‍රශ්න අංක 20න් මම හිතන්නේ ව්‍යාපාර දැන් ටික ඉවරයි දැන්. ගිණුම් කරන්න ඉතින් පටන් ගන්න තියෙන ප්‍රශ්න අංක 21කින් පස්සේ. ලාභ අපේක්ෂා කරන හෝ ලාභ අපේක්ෂා නොකරන සෑම ව්‍යාපාරයක්ම ගිණුම්කරණයේ වැදගත් වේ. ඒ අනුව ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි අපි මේ කලින් කතා කළා. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි ආයතනයක ඇල්මැදි පාර්ශවයන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. එතකොට මෙතනදී පුතේ අපිට ඒ උත්තරේ මොකක්ද තියෙන්නේ? ඇල්මැදි පාර්ශවවලට තීරණ ගැනීමට තොරතුරු සැපයීම උත්තරය අංක 4 21ට 4 තමයි එන්න ඕන උත්තරය. ගන්න හරියට. ව්‍යාපාර වල හට ගන්නා විවිධ ගනුදෙනු හා සිදුවීම් ගිණුම්කරණයේදී යොදා ගන්න. ගනුදෙනු හා සිද්ධීන් අපි යොදා ගන්න. හැබැයි අපි මේවා කියන්නේ සිදුවීම් තමයි ගනුදෙනුවක් කියලා කියන්නේ මොකද්ද? ගනුදෙනුවක් කියලා කියන්නේ මේ ගනුදෙනුවකදී පාර්ශවයන් දෙකක් අතර මොන හරි දෙයක් හුවමාරු වෙන ගනුදෙනුව. හැබැයි සිදුවීමක් කියලා කියන්නේ යම් කිසි සිද්ධියක් ව්‍යාපාරයක ලාභයට හෝ අලාභයට බලපෑමක් ඇති කරන යම් කිසි සිදුවීමක් වෙන්න පුළුවන්. දැන් මේ තොග හානි වෙන එක වගේ දේවල් සිදුවීමක්. එතනදී පාර්ශවයන් දෙකක් අතර මුකුත් හුවමාරු වෙන්නේ නැහැ. හරි. එතකොට ඒක අපි කියනවා සිද්ධියක්. දැන් මෙතනදී සිද්ධියක් තමයි අපිට ගන්න පුළුවන්. ලක්ෂ 50000 බැංකුණක් ගන්න. ඒක ගනුදෙනුවක්. හුවමාරු වීමක් වෙනවා. විදුලි බිල ගෙවීම ගනුදෙනුවක්. හුවමාරු වීමක් සිද්ධ වෙනවා. 25000ක භාණ්ඩ තොගයක් විකිණීම. තොගයක් වික්කා. හරි යම්කිසි සම්පත් හුවමාරු වීමක් තියෙනවා. තොගයක් විනාශ තොගයක් විනාශ වුණා කියලා කියන්නේ තමයි ඒක අපිට සිදුවීමක් වශයෙන් තමයි අපිට ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි 22ට උත්තරය අංක 4 තමයි එන්නේ මුදේ. මොන සිදුවීම? උත්තරය අංක 4 එන්නේ. A B C D. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම වර්තමානයේ බැඳීමක් තිබීම ව්‍යාපාර පාලනය කළ හැකියවීම අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම ඔන්න තියෙන ලක්ෂණ හතර. වත්කම් සහ වගකීම් දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ. වත්කම් වලටයි වගකීම් වලට දෙකම පුතේ පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දෙකටම කිව්වා අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. ඒක වත්කමකටත් වගකීමකට පොදු ලක්ෂණයක් නම් ඒ දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ මොකද්ද? අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් බිහිවීම ඒ පමණි උත්තරාංක 22කට 1 එන්න ඕන. හරියට දා. 24 වත්කමක ලක්ෂණ වත්කම කියන්නේ අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් බිහි වෙයි වර්තමානයේ ව්‍යාපාර පාලනය කළ හැක අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ හැකියාවක් තියෙනවා. අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. අන්න අපි ඒවට කියනවා වත්කම කියලා. එතනදී A ගන්න පුළුවන් B ගන්න බෑ වර්තමානයේ බැඳීමක් නැහැ. C ගන්න පුළුවන් සහ D ගන්න පුළුවන්. A C D එන උත්තරය අපිට ගන්න පුළුවන් A C D උත්තරාංක 3 24ට උත්තරාංක 3 අපිට ගන්න පුළුවන්. හරි දාගන්න. පහත දී ඇති අයිත මතුරෙන් ජංගම වගකීමක්. මට මතකද? වගකීම් කොටස් දෙකයි. අපි කියනවා ජංගම සහ ජංගම නොවන. ජංගම කියන්නේ කෙටි කාලීන අවුරුද්දට වඩා අඩුයි. නමුත් ජංගම නොවන කියලා කියන්නේ දීර්ඝ කාලීන අවුරුද්දට වඩා වැඩි. අන්න එතකොට ජංගම වගකීමක් කියලා කියන්නේ අවුරුද්දට වඩා අඩු වගකීම. අවුරුද්දට වඩා අඩු යට. මෙතනදී වර්ෂයට වඩා අඩු නැත්නම් අපි කියනවා කෙටි කාලීන වගකීමක් වන්නේ කුමක්ද? කෙටි කාලීන වගකීමක්. ණයගැතියෝ කියන වත්කමක්. ණය හිමියෝ කියන වගකීමක්. එයා ජංගම වගකීම. අවුරුද්දට වඩා අඩුයි. ඒ නිසා අපිට ගන්න පුළුවන් උත්තරයන්ක 2 25ට පිළිතුරු අංක 2 වශයෙන් අපිට ගන්න පුළුවන්. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. සේවක වැටුප් කියන ව්‍යාපාරයට වියදම. ඒ නිසා C ගන්නත් බෑ D ගන්නත් බෑ. 26 පහක් දැක්වෙන්නේ ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණ ඇති වූ බලපෑම. තමයි ඔන්න ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණ වෙච්ච බලපෑමක් තියෙනවා. වත්කම් අඩු වෙලා තියෙනවා. වගකීම් අඩුලා තියෙනවා. වත්කමුත් අඩුලා වගකීමුත් අඩු. වත්කමක් සහ වගකීමක් අඩු වෙන්න බලපාන ගනුදෙනු ආයතන මොකක්ද?
විදුලි වියදම් ගෙවීම නෑ. ඒක වියදමක් නේ. ගන්න බෑ. ණයගැතියන්ට ගෙවීම අපි උන්ට සල්ලි ගෙවන්නේ ණයගැතියන්. අපිට උන්ගේ සල්ලි හම්බෙන්නේ නැති. ණයගැතියන්ට ගෙවීම එහෙම වෙන්න බෑ. ඒකට ණයගැතින් සල්ලි ගෙවන්නේ. ණය හිමියන්ට ගෙවුවම අන්න හරි උන්ට. බැංකු ණයක් ගන්න එක නෑ. ඒක වෙන්නත් බෑ. බැංකු ණයක් ගත්තාම පස්සේ වත්කම් වැඩිලා වක්කීම් වැඩි වෙන්නේ. හැබැයි ණය හිමියන්ට සල්ලි ගෙවුව පස්සේ තමයි වත්කම් අඩු වෙලා වක්කීමුත් අඩු වෙන්නේ. උත්තරේ අංක 4. 26ට උත්තරේ 4 එන්න ඕන. 27 අයිතිකරු රුපියල් 50000ක මුදලක් ගැනලි කිරීම බලන්නකො. ගැනිලි අපි බලමු. අපේ ගිණුම් ගන්න සමීකරණ මොකද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් සමීකරණය. එතකොට අයිතිකාරයා රුපියල් 50000ක් ගැනලි කරොත් එන්නේ මොකද වෙන්නේ? මුදල් කියන වත්කම 50000ක් අඩු වෙනවා. ගැනලි ඉන්නේ අපි හිමිකම් වලනේ. එතකොට හිමිකමත් අඩු වුණා ගැනිලි කියලා රුපියල් 50000ක් වත්කමුත් අඩු වෙනවා. හිමිකමුත් කරනවා. උත්තරාංක 1 වත්කම් සහ හිමිකම් අඩුවේ උත්තරාංක 1 තමයි අපිට ගන්න උනා 27ට 28 2024 වර්ෂයේ පහත් දියේ තොරතුරු අසුරෙන් 24 12:31 දිනට තියෙන හිමිකම ගණනය තමයි අපිට ආරම්භක හිමිකම දීලා අවසන් හිමිකම ආවන්න පුළුවන් විභාගය. ආරම්භක හිමිකම. දැන් ඔයා දන්නවා හිමිකමට බලපාන කරුණු හතරයි තියෙන්නේ. ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම්, වියදම්. ඔය හතරේ ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම් සහ වියදම්. ඔය හතරෙන් පුතේ උතනින් හිමිකම වැඩි වෙන්න බලපාන කරුණු දෙකයි තියෙන්නේ. හිමිකම වැඩි වෙන්න බලපාන කරුණු දෙකයි. කවුද කරුණු දෙක? ප්‍රාග්ධනය සහ ආදායම්. අඩු වෙන බලපාන්නේ ගැන්ලි සහ වියදම්. දැන් අපිට ආරම්භක හිමිකම දීලා අවසන් හිමිකම ඇහුවොත් එහෙම අපි හොයන්නේ මෙන්න මේමයි. බලා ගන්න ප්‍රශ්නාංක 28ට උත්තරේ ගන්න ආකාරය. ප්‍රශ්නාංක 28ට උත්තරේ ගන්න ආකාරය. අපිට තියෙන මෙන්න මේමයි. 2024 1 ප්‍රාග්ධනය. කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය. රුපියල් ලක්ෂ 3යි. අපෙන් අහන්නේ 2024 12:31 ප්‍රාග්ධනය. එන වසර අග ප්‍රාග්ධනය අපෙන් අහන්නේ. දැන් පුතේ ඔබ හොයන්නේ මෙන්න මේමයි. වසර මුල ප්‍රාග්ධනයට හිමිකම වැඩි වෙන්න බලපාන කරුණු එකතු කරලා හිමිකම අඩු වෙන්න බලපාන කරුණු අපි අඩු කරනවා. ඒ කියන්නේ අමතර ප්‍රාග්ධනය අපි එකතු කරනවා. වැඩි වෙන්න බලපාන්නේ අමතර ප්‍රාග්ධනයනේ. අපි අමතර ප්‍රාග්ධනය රුපියල් 50000ක් එකතු කරනවා. හරි. සහ ආදායම්. ආදායම් රුපියල් 1,20,000 තියෙනවා. 1,20,000 තියෙනවා ආදායම්. එකතු කරනවා. මේ උත්තරය අපි ගන්න 4,70,000යි. අපි ඔගේ මුද අඩු කරනවා ගැනිලි සහ වියදම්. නමුත් මේ ගානේ ගැනිලි නැහැ. නිසා අපි කෙලිම වියදම් පමණක් අඩු කරනවා. ගැනිලි සහ වියදම් අඩු කරනවා. මේ ගානේ අපිට ගැනිලි නැති නිසා අපි කෙලිම වියදම් රුපියල් 90,000ක් අඩු කරනවා. නම් ඔබට 4,70,000න් 90,000ක් ගියයින් පස්සේ ඔයාලට හිමිකම එනවා ඇති රුපියල් 3,80,000ක් ලෙස 3,80,000ක් ලෙස ඔයාලට හිමික වෙනවා. නම් එහෙම උත්තරයක් අපිට තියෙන පිළිතුරු අංක 2 28ට උත්තරාංක 2 තමයි එන්න ඕනේ. ඔන්න පිළිතුරු අංක 2ට අපිට ගන්න පුළුවන් ඒ උත්තරය. හරි තමන්ගේ හරියක දාගන්න තමන්ට හරි ගැටලුවක් වුණා නම් ඉතින් කොලයක් අරන් හරි ගමන්නේ කතන්දරේ ලියා ගන්න. මොකද මේ පේපර් ඩිස්කෂන් එකේ අර්ථය තමයි ඔයාලට බැරි දේවල් ටික මතක් කරගන්න එක සහ ඔයාගේ ඩවුට් සියල්ල සැක සංකා සියල්ල දුරු කරන එක. ප්‍රශ්න 29 වැඩිවීම බැර අඩුවීම හර මුත්ත පාඩම් කරගොම මේ ටිකත් අපි හර බැර මතක තියාගන්න ලස්සන ක්‍රමයක් පාවිච්චි කරනවා. හර බැර මතක තියාගන්න අපි ලස්සන ක්‍රමයක් පාවිච්චි කරනවා. මතකද ඔයාලට? අපි අලුත් සමීකරණයක් හදාගත්තා ඔයාලට මතකද? හර බැර ටික මතක තියාගන්න.
ඒ සමීකරණය තමයි හැමෝම පොඩ්ඩක් මුමුණුම් බලන්න තමන් තනියම. වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. අමුතේ වාට මෙන්න මේ සමීකරණය කියලා දුන්නේ අපිට ලේසියෙන්ම හරබර මතක තියාගන්න පුළුවන්කමක් මෙතන තියෙන නිසා. වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. මෙන්න මේකේ මෙන්න මේ පැත්ත. මෙන්න මේ පැත්ත. වැඩි වුණොත් අපි කිව්වා හර කියලා, අඩු වුණොත් අපි කිව්වා බැර කියලා. මෙන්න මේ පැත්ත. ඕ සෝරි මෙච්චර දුරන්නේ. වැරදුනා. වැඩි වුණොත් හර, අඩු වුණොත් බැර. මෙන්න මේ පැත්ත. වැඩි වුණොත් බැර, අඩු වුණොත් හර කියලා අපි කිව්වනේ. එතකොට පුතේ මෙන්න මේකේ වැඩිවීම හර අඩු අපෙන් අහන ප්‍රශ්නය මොකද්ද? අපෙන් අහන ප්‍රශ්නය තමයි කොහොමද ප්‍රශ්නේ? ප්‍රශ්න කියනවා බලන්න. 29. වැඩිවීම බැර, අඩුවීම හැර. එව්ව එන්නේ කාටද? තරංක 1 ගන්න බෑ. වත්කම් සහ වීදම් නෙමෙයි. වත්කම් සහ ආදායම් නෙමෙයිනේ. 2 ගන්නත් බෑ. වත්කීම් සහ වීදම් නෙමෙයිනේ. වත්කීම් සහ හිමිකම්, වගකීම් සහ හිමිකම් උත්තරංක 3 තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. උත්තරංක 3 එන්න බලන්න එක හරියට අපිට අතුසන් රේස් හෑන්ඩ් ගන්න. ඔකේ තියෙන පොඩි මේකක් පොඩක් මේ මම අත මෙහෙම වරන එකක් තියෙනවා. අන්න ඒ පොඩ්ඩක් ආයෙල කිරි. දන්නවනේ කරකට ඔක්ටි. සුදු. එලගිරි. වියන් ඒක. ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30. බලමු පුතේ ප්‍රශ්නාංක 30. මෙහෙම කියනවා. x සහ y ගලපන්න. සමනලයා මලට යා කරන්න තියෙන්නේ. x සහ y ගලපන්න. වත්කම්. වත්කම් මුදල් ගිණුම් C. වත්කම් කියන්නේ මුදල් කියන වත්කමන්නේ C. වගකීම් බැංකු ණය A. හිමිකම් ගැනිලි D. C A D B. C A D B. C A D B උත්තරාංක 2 තමයි ඔයාට එන්න ඕනේ 30ට. උත්තරාංක 2 තමයි 30ට එන්න ඕනේ. ප්‍රශ්නාංක 31. ප්‍රශ්නාංක 31. පහත් දැක්වන ගණදර දිනින් ආදායම් ගිණුමක්. මෙන්න මේක පොඩ්ඩක් ඔයා ඉගෙන ගන්න. ආදායම්. මොකද ඔයානම් පේපරේ තමන් ගාව ළඟ තියෙනවා නම් ලියා. වැඩ කරන කට්ටිය මම දැන් මේකේ වැඩට සෙට්ටලා පේපර්ස් ටික අරගෙන ඒව කරලා එක්සෑම් කල් ගියාද නැත්ද දාලව නැහැ. එක්සෑම් කල් ගියත් කොහොම වුණත් ඔයාලට එක්සෑම් එක ලියන්න සිද්ධ වෙනවනේ. ඉතින් ඒකට ඔයා වැඩේට සෙට්ලා තියෙන්නේ. මේ වැඩේට ඔයා රෙඩි වෙලා නැතුව මේ වැඩ කරන්න බෑ. හරි. ඉතින් පාඩම් ටික කරලා අභ්‍යාස ටික කරලා Taman තනියෙන් ඔය Tamanගේ තියෙන දැනුමෙන් ගිහිල්ලා ඔයා වාර විභාග ලියන්න එපා. වාරයක් කියලා කියන්නේ මාස 3කට පාරක් වෙන එකක්. ඔයාගේ දැනුම පරීක්ෂා කරන්න. අන්න එදාට ඔයා කියන්නේ තමන්ගේ performance පෙන්වන්න ඕනේ. කෙලින්ම ලකුණු 65 මම ක්ලාස් එකෙත් කරන ලකුණු 65න් උඩ ගන්න ඕනේ කියලා. හරි. එතකොට දැනට අපි ලකුණු 65න් උඩ තියන්නේ නැත්නම් අපිට අවසාන කාලේ අමාරුයි. ඒතර පේපර්ස් වල අපිට හදාගන්න පුළුවන් ලකුණු අමාරුයි. ඒ නිසා තමන් මම හාන්සි වෙන්න අනිත් අය ඕන දෙයක් කරගත්ත අය තමන්ගේ වැඩේ තමන් වෙන කට්ටිය තමන්ට කැමති ඕනම දෙයක් ඒ කට්ටිය කරගත්තා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාගේ වැඩේ කරන්නයි ඕන පිළිවෙලකට. හරි. අපි යන් ඊගා ප්‍රශ්නට 31 ආදායම් ගිණුමක් වන්නේ. තමයි විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. ඔය ඔන්න ලියාගන්න. ගැනුම් කියන්නේ වීදම්. මුදල් කියන්නේ වත්කමක්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. එතකොට විකුණුම් කියන්නේ ආදායමක්, ගැනුම් කියන්නේ වීදමක්, මුදල් කියන්නේ වත්කමක්, ප්‍රාග්ධන කියන්නේ හිමිකමක්. ඒ නිසා අපිට ආදායම් වලට ගන්න පුළුවන් තේ උත්තරය අංක 1 31ට උත්තරය අංක 1 තමයි එන්නේ. 31ට 1 එන්නේ. හරි. මෙන්න දැන් ජොයින්ට් එකකට එනවා ඔන්න බලන්න. MCQ වල ලකුණු ටික තියෙන ආකාරය.
බලලා දාගන්න. ඔයා වැඩ කරා නම් WhatsApp එක බලාගන්න තමන්ට කීයක් ලකුණු ගන්න ඕනේ. මේ හා සමාන පේපර් එන්න ඉඩක් තියෙනවා. පේපර්ස් ලියන්න නැතුව අපිට ගිහලා ෆේස් කරන්න බෑ එකපාරේ එක්සෑම් එකට. ප්‍රශ්න 32. බැංකු ණය හර මුදල් බැර. පැහැදිලිව තියෙන්නේ මුදල් බැර කියලා කියන්නේ වත්කම් අඩුවීම. මුදල් අඩුලා බැංකු ණයත් හර කියන්නේ අඩු වෙලානේ. දැන් මෙතනලා තියන්නේ බැංකු ණයක් ගත්තා නෙවෙයි බැංකු ණයක් ආපසු ගෙව්වා. බැංකු ණය ආපසු ගෙවීම උත්තරාංක 2 තමයි එන්න ඕනේ. වාට 32ට උත්තරාංක 2 තමයි 32ට එන්න ඕනි. හරිද? ප්‍රශ්නාංක 33. ප්‍රශ්නාංක 33. 15000ක තොගයක් ණයට විකිණීම. එලකිරි. ණයට වික්කාට අදාළ දිස්සරහන බලන්නකෝ. තොගයක් ණයට වික්කාන් පස්සේ මොකද වෙන්නේ? තොගයක් ණයට වික්කා. අපේ ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. අපේ ව්‍යාපාරයේ මුදල් ණයට විතරන්නේ. ණය ගැතිය වැඩි වෙනවා. ඒතර තොගය අඩු වෙලා ණය ගැති වැඩි වෙනවා. කවුද හර කවුද බැර? ණය ගැති හර තොග ගිණුම් බැර. අපිට එහෙම කියන්න බෑ. අපි කියන්නේ විකුණුම් බැරනේ. දැන් ණය ගැති හර විකුණුම් බැර උත්තරාංක 2 තමයි එන්න ඕන. 33ට උත්තරාංක 2 එන්න ඕන. 33ට 2 එන්න ඕන. හරියට දාගන්න. තමන්ගේ උත්තරේ හරිනම් හරියට දාන්න. 33ට උත්තරාංක 2 එන්න. 34 ව්‍යාපාර රුපියල් 5000ක කොමිස් ආදායමක් ලැබීම. රුපියල් 5000 කොමිස් ආදායම වෙනවා. අපිට 5000 කොමිස් ආදායමක් හම්බුනයින් පස්සේ 5000 කොමිස් ආදායමක් හම්බුනයින් පස්සේ අපිට සිද්ධ වෙන බලපෑම මොකක්ද ව්‍යාපාරයට? 5000 කොමිස් ආදායමක් ලැබුණාන් පස්සේ මේ ගිණුම්ගත කරන නිවැරදි ඉස්සරහන් රීතිය කොමිස් ආදායම. එතකොට මුදල් කියන වත්කම් වැඩි වෙනවා. කොමිස් ආදායම් කියන ආදායම වැඩි වෙනවා. මුදලුත් වැඩිනවා කොමිස් ආදායම් වැඩිනවා. එතකොට දෙකම වැඩිනවනේ. වත්කම් සහ ආදායම් දෙකම වැඩිනවා. එතකොට අපිට ගන්න පුළුවන් වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර උත්තරාංක 1 තමයි ගන්න පුළුවන්. 34ට උත්තරාංක 1 තමයි ගන්න පුළුවන් වෙන්නේ. නෑ උත්තර දෙක ගන්න බෑ. අපෙන් අහන්නේ විසරණ රීතිය. අපෙන් අහන්නේ රීතිය. නෑ පුතා. ධනිෂ් දෙක ගන්න බෑ. අපෙන් අහන්නේ ගිණුම්ගත කිරීමට අදාළ විත්පසටහන නෙමෙයි දිසරණ රීතිය. මේ රීතිමයි වැඩිවීම හර අඩුවීම බැරි. අපෙන් අහන්නේ රීතිය. එතකොට අපිට උත්තරේ ගන්න මුදල් හර කොමිස් බැර කියලා නෙමෙයි. වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම උත්තරාංක 1 තමයි අපිට ගන්න වෙන්නේ 34ට. බලමු මේක මේ මාකින් එකේ මොකක්ද කියන්නේ කියලා. මාකින් එකේ මේ ප්‍රශ්නාංක 34නේ. ප්‍රශ්නාංක 34. එයා එක තමයි කියන්නේ 34ටත් එක. මොකද අපෙන් අහන්නේ දනේෂ දිසරාන් රීති අහන්නේ. දිසරාණව තමයි මුදල් හර කොමිස් ආදායම් බැර වෙන්නේ. රීති කියන්නේ වැඩිවීම හර අඩුවීම බැර කියන එක. අ ප්‍රශ්නාංක 30 35. ප්‍රශ්නාංක 35. මූලික හටහන් පොත් වලට අදාළ ප්‍රකාශයන්. සෑම මූලික පොතක්ම ලෙජර් ගිණුම් වලට පිටපත් කරේ එක හරි. සෑම මූලික පොතක්ම තුලනය කරේ දෙක වැරදි. හැම මූලික පොතක්ම තුලනය කරන්නේ දෙක වැරදි. සෑම මූලික පොතකම මූලාශ්‍රලේඛනයක් පවතී. ඔව්. හැම මූලික හටහන් පොතකම මූලාශ්‍රලේඛනයක් තියෙනවා. එතකොට එක හරි තුන හරි දෙක වැරදි. උත්තරාංක 3 35ට 3 තමයි එන්නේ. 35ට 3 තමයි එන්නේ. 36 නිම්සරාගේ ව්‍යාපාරේ නිම්සරාගේ ව්‍යාපාරේ 2025 1/31 දිනට බැංකු ගිණුම තුලනය කරන පසු රුපියල් 10000 බැරිසෙ. තමයි මතක තියාගන්න මේ. බැංකු ගිණුම කියන්නේ වත්කමක් නෙවෙයි. බැංකු ගිණුම කියන්නේ වත්. එතකොට සාමාන්‍ය බැංකු ගිණුම පුතේ තුලනය කරාන් පස්සේ පිට එන්න ඕනි හර ශේෂය. يعني
වත්කමක් නම් උගේ ශේෂයේ ඊගේ වෙන්නේ හර පැත්තේ. හරිද? සාමාන්‍ය වත්කමක් නම් අපි තුලනය කරාන් පස්සේ එයාගේ ශේෂයේ ඊගේ වෙනුන හර. ඔය දැන් මම අහනවද? දැන් මම ඔයාලට අහනවද? හරි. අලවයි දැන් පොඩ්ඩක් ඔයාලට මාව ක්ලියර් ඇහෙන්නේ නැති වෙයි. මම මයික් එක පොඩ්ඩක් ඔෆ් කරලා මයික් එක පොඩ්ඩක් charge එකට දාන්න. දැන් බැංකු ගිණුමේ දරශේෂයක් આવත්. සාමාන්‍යයෙන් බැංකු ගිණුමේ හරශේෂයක් ඉන්නවා. දර දිලාවත් බැංකු වල දරශේෂයක් આવත් එමුදී එතනින් එන්නේ අපිට අයිරාව. ඒක නතරත් බැංකු වල වගකීමක්. මොන උත්තරයක් 36 එක තමයි ඉන්නේ. මාව ඇහෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න නැත්නම් හරි 37 37 බලන්න 37 මොකද අපි ආන්නේ මුදල් ගිණුම අපිට දැන් මෙතන ඉන්නේ මූලික හතාන් පොත් සහ මූලාශ්‍රලය ගැන ගලපන්න තියෙනවා. මූලික ශ්‍රවණ පොත් සහ මූලාශ්‍රලය. බලන්න මුදල් ගිණුම අපි ඊට ගන්න පුතේ වවුචරේ D එන්නේ. D මුදල් ගිණුම වල D එන්නේ. බැංකු ගිණුම තැන්පත් කිරීමේ කුවිතාංශය P ගැනුම් ජර්නලය ඉන්වොයිසියේ A DCAD DCAD කියන්නේ උත්තරාංක 4 එන්න ඕන 37ට උත්තරේ වාට 4 එන්න ඕන DCAD 37ට උත්තරේ වාට 4 එන්න ඕන DCAD විදිහට තමන්ට වැරදුනා නම් හදා ගන්න මෙන්න ප්‍රශ්න අංක 38 හැන්නත කියන්නේ දැන් මම ඔය කීවයි මාව ඇහෙනවද පස්සේ ඔක්කොම කරපු කියන්නේ බා ඇහෙන්නේ නැහැ දැන් කියලා මට බෑ ඒක දැන් කියන්න ඊගාව ප්‍රශ්න අංක 38 විශ්ව විසින් ඔහුගේ ව්‍යාපාරයේ මුදලින් තම නිවසේ විදුලි දාස්තුව ඔහුගේ මුදලින් නිවසේ විදුලි දාස්තුව මතක තියාගන්න පුතේ එයා ව්‍යාපාරයේ සල්ලි පාවිච්චි කරලා තමන් නිවසේ විදුලි ගෙවුවොත් මේ බලන්න දැන් හොඳට මතක තියාගන්න මෙයා මේ සල්ලි අරන් ඉන්නේ ව්‍යාපාරේ ලයිට් බිල ගෙවන්න නෙමෙයි මෙයා මේ සල්ලි අරන් යන්නේ තමන්ගේ පෞද්ගලික ලයිට් බිල ගෙවන්න එතකොට වෙන්නේ මොකක්ද මුදල් අඩු වෙනවා පෞද්ගලික පරිභෝජනයට අරන් ගියොත් ඉතින් මොකද්ද කියන්නේ පෞද්ගලික පරිභෝජන රැගෙන යා අපි මොකද කියන්නේ හරිද මතකද කවුරුත් නැද්ද උත්තර දෙන්න මට නම් ඇහෙන්නේ කවුරුත් කියන්නේ පෞද්ගලික පරිභෝජනයට අරන් ගියොත් මොකද අපි කියන්නේ මේක මොනවද යදන්නේ කියලා බලන්න කියන්නේ ගැණිලි කියලා එනිසා ඔන්න හිමිනම අඩු වෙනවා ගැණිලි කියන නම් මොකද්ද ඩබල් ලෙන් කියන්නේ විස්තරණය ගැණිලි හර මුදල් බැර ගැණිලි හර මුදල් බැර උත්තරංග තුනේ නුන උදාහරණ උත්තරංග තුනේ නුන 38ට උත්තරංග තුනේ නුන
39. 39. 39. විකුණුම් කිනුම අයත් වෙන්නේ. අපි කලින් කතා කරලා විකුණුම් කියන්නේ මොකද්ද? විකුණුම් කියන ව්‍යාපාරයට ආදායමක්. විකුණුම් කිනුම අයත් වෙන්නේ ආදායම් ගිණුම් වලට. ඒකේ උත්තරයන්ට 39ට 3 එන්න ඕනේ. 39ට 3. විකුණුම් කියන්නේ ආදායමක්. ඒ නිසා අපි මේක දාන්නේ ආදායම් ගිණුම් වල 39ට 3 එන්න උත්තරේ. අවසානට හමායා විසින් රක්ෂණ ගාස්තුව රුපියල් 7000ක් චෙක් පතකින් ගෙවුවා. චෙක් පතකින් ගෙවුවා. මොන රක්ෂණ ගාස්තු ගෙවුවා චෙක් එකෙන්. රක්ෂණ ගාස්තු එකකින් අපතේ බැංකු ගිණුමෙන් අඩු වෙන්නේ. රක්ෂණ ගාස්තු වැඩි වෙනවා. බැංකු ගිණුම අඩු වෙනවා රක්ෂණ ගාස්තු වැඩි වෙනවා. මොකද ඩබල් එන්ට්‍රි විතර. බැංකු බැර රක්ෂණ ගාස්තු හර රක්ෂණ ගාස්තු ගිණුම හර බැංකු ගිණුම බැර උත්තරයක දෙකක් ඉන්නවා. මෙන්න ඔබේ මූල ප්‍රශ්න හතර. මෙන්න වාගේ MCQ 40ට උත්තර ටික එන ආකාරය. තමන්ගේ මාර්ජින් ටික දාගන්න තමන්ට කීයක් හරියද කියලා බලන්න. ඔයාලට මේ 40න් කීයක් ගන්න පුළුවන්ද? එන්න මාර්ක් කරගන්න බලන්න ඔයාලා ලකුණු. තමන්ට කීයක් 40න් ආවාද කියලා ඉක්මනට බලන්න ඕනේ මොකද? තමන් උදේලා බලන්න. මේ වයිට් බෝඩ් එක ඔන් කරේ කවුද? වයිට් බෝඩ් එක ඔෆ් කරන්න කවුද වයිට් බෝඩ් ඔන් කරේ? හරි. අපි බලමු ඊගා ප්‍රශ්නේ. තව අපි යන් ඊගා ප්‍රශ්නේ. දැන් ඉවර වෙනවා. වයිට් බෝඩ් සීන් එක කියලා.
Dia enggak. මම ඊගාට යන්න කල්පනා කරේ මේ අපේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ සිද්ධිය දෙන සෙකන්ඩ් පේපරේ අනේ සිද්ධිය දෙනවා මම අනේ ගන්න කල්පනා කරේ. ඔය ළමයි හැමෝම තමන්ගේ නමින් මේ රීනේම් කරගන්න. වෙන මගුල් නම් තියාගන්න බෑ ඒක නම්. තමන්ගේ නමින් රීනේම් කරගන්න. මොකද මේ ලින්ක් එක එන වෙන ගියාන් පස්සේ එක එක පිස්සු ඩයල් එනවා මේ වගේ. ඒක තමන්ගේ නමින් වැඩ ගන්න. මොකද අපි වැඩක් කරන්න නැත්තේ මේ ඉබාන පිස්සු තරම් නෑ. එයා තමන් මොදන්න ලබ්බව ලබන්නත් එක සහ තමන්ගේ නම දාගන්න තමන්ගේ මේකට. හරි? හොඳට වැඩක් නේ කරන්නේ. තමන්ගේ නම හැර වෙන මොකුත් දාගන්න එපා. වෙන පිස්සු තමන් එක නම් විකාරනවා. තමන්ගේ දෙමාපිය නමක් දෙන්න නම දාගන්න. මට හොයාගන්න ඉතින් කවුද ඉන්න මන්ද කියලා. දැන් මේ වගේ වැඩ කරන්න මම එක එක කාලා කන්නේ එනවා. අතන නැත්නම්. තමන්ගේ නමින් රීනේම් කරගන්න මේක. නැත්නම් මම ඇඩ් කරගන්නේ නැහැ මේක. ඉතින් නැත්නම් මොකද පිස්සු කාර්යයක් කරලා කියන්නේ? වයිට් බෝඩ් එක ඕපන් කරලා. මම මේකට යන්නේ අපේ ප්‍රශ්නාංක දෙක සෙකන්ඩ් පේපර් එක. සෙකන්ඩ් පේපර් එක. දිවන ප්‍රශ්න පත්‍රය මම ඒකේ ප්‍රශ්නාංක 1 සාකච්ඡා කරනවා. ප්‍රශ්නාංක 1 සාකච්ඡා කරන මම දැන් අපිට සම්පූර්ණයෙන් සියල්ල සාකච්ඡා කරන්න බැරි වේවි. නමුත් ඉතුරු ටික මම නැවත වීඩියෝ කරා වට දානවා. මේ ඉතින් පුළුවන් විහාරා සාකච්ඡා කරන්න. උදේ ප්‍රශ්නාංක 1 හැමතිස්සෙම දෙන්නේ පොඩි විද්‍යාවක් කියන්නේ. සිද්ධියක් දෙන්නේ නැති. මේ සිද්ධි හත් දෙනෙක් හැමතිස්සෙම ප්‍රශ්න අහන්නේ. මේක ලකුණු දැනුම්ත ලක්ෂණයක් ගන්න තමයි මේක. ලකුණු 20 සම්පූර්ණයෙන් ගන්න ඔයා මේක හොඳට අධ්‍යයනය කරලා සම්පූර්ණයෙන්ම ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරගෙන මේ දෙකෙන් කලවරේ තමයි අහලා තියෙන්නේ. ඒ නිසා හොඳට පාඩම් කරලා තියෙන්න ඕන. මේකට පොලිය ගණන් නැහැ. පොලි ගණන් එන්නේ නැහැ සංජන. පොලි ගණන් එහෙම මොකුත් එන්නේ නැහැ. මේ වෙලාවට සූපම් වෙනවා. තමයි. හරි බලන්න. ව්‍යවස්ථායකත්වයේ පිළිබඳව විස්තර වෙනවා. වෘත්තීය පුහුණු අධිකාරියමගෙන් පවත්වන වූ පාඨමාලාවක් විකාර ඇති චමුදිත කොන්ක්‍රීට් මල් පෝච්චි ගෙන්වා බෙදා හරින ව්‍යාපාර ඉදා 25/6 එක දින යුනික් පොට් නමින් ආරම්භ කරන ලද. මේවදා තමා සතු ලක්ෂ 5ක මුදලක් දෙදු අතර ප්‍රධාන මාර්ගයකට කුලියටගත් ගොඩනැගිල්ලක එය ආරම්භ කරන ලදී. එදිනම 10%ක වාර්ෂික පොලියකට රුපියල් ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගන්නා ලදී. ඒත් එකම එදා දවසේ වෙච්ච කරුණු කීපයකුත් තියෙනවා. බලමු එදා දවසේ මල් පෝච්චි මිලදී ගත්තලු ප්‍රවාහන වියදම් ලිව්වලු දීබඩු උපකරණ ගත්තලු ඊට පස්සේ මල් පෝච්චි වික්කලු මල් පෝච්චි ණයට වික්කලු ආයෙත් මල් පෝච්චි වික්කලු විදුලි වියදම් ගෙව්වලු සම්මුදිත සිදු කළ ගැනීම නම් ඔන්න තියෙනවායි ගණන කීපයක් මේ ව්‍යාපාරයේ වෙච්ච තේනවා ඉදිරියේදී කලතවන් පාතන තිය කොයිරිය තරග ව්‍යාපාර සම්බන්ධ කරගෙන මයි ගාඩ්මන් ළමින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සම්මුදිත අදහස් කරගෙන සිටි. මොන මොහොතේ කතන්දරයක් තියෙනවා. සංජීවන බිස්නස් එක තමයි නංගිත එක දාලා කරන්න යන්නේ. ඊට කලින් මෙයා මොකද වෙන්නේ? යුනික් පොට්ස් කියලා මොකද ඒකට කොන්ක්‍රීට් මල් පෝච්චි ගෙන්වා බෙදාහරින ව්‍යාපාර. යුනික් පොට් ව්‍යාපාරයේ දක්වන නිෂ්පාදන සාධක දෙකක් දක්වන්න නිෂ්පාදන සාධකයක් නිෂ්පාදන සාධක ළමයි කීයක් තියෙනවද? හතරක් තියෙනවනේ. නිෂ්පාදන සාධක හතරක් තියෙනවා.
ඉතින් අහන්නේ දෙකක්. එකේ අයන් නිෂ්පාදන සාධක දෙකක්. එකේ අයන් බලමු අපි. මේක භූමිය නෑ නමයි. මේක භූමිය නෑ. මේක ශ්‍රමයක් නෑ. භූමික කියන්නේ ස්වභාවික සම්පත් මොකුත් නෑ. ශ්‍රමයක් නෑ. සේවකයෙක් නැහැනේ මේක. මේකේ තියෙනවා ප්‍රාග්ධනය තියෙනවා. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය වශයෙන් අපිට ගන්න පුළුවන් මුදල් ගන්න පුළුවන් මල් කෝච්චි ගන්න පුළුවන් ඊට පස්සේ තව තිබ්බනේ නේ දීපඩු ගන්න පුළුවන් ඒවා මිනිසා විසින් නිර්මාණය කරන දේවල් අන්න ඒව අපිට ගන්න පුළුවන් ප්‍රාග්ධනය වශයෙන් තව හොඳ උදාහරණයක් මම ගත්තේ ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ නිෂ්පාදන සාධකයක්ම තමයි ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වයට අපිට උදාහරණයක් දෙන්න දෙන්නේ චමුදිත නැත්නම් චමුදිතගේ ව්‍යාපාරය. අන්න එහෙම ගන්නත් පුළුවන්. ඔයාලා මේකට ලකුණු එකක් හම්බ වෙනවා. චමුදිත හෝ චමුදිතගේ ව්‍යාපාරය. ලකුණු වාට එකක් හම්බ වෙනවා මෙන්න මේකට. ඊගාවට ඒ ආයනයෙන් ප්‍රශ්න කරනවා. ආයන. අපි ආයනයෙන් අහනවා එකේ හරි නම් ව්‍යාපාරයේ ශක්තියක්. ළමයි ශක්තියින් ඉන්නේ මොන පරිසරයේද? ශක්තියින් ඉන්නේ මොන පරිසරයේද? ශක්තියින් අපිට එන්නේ අභ්‍යන්තර පරිසරයේ ශක්තිය. කොට ඔන්න ශක්තියක්. මේක මොනම ශක්තියක් වань මොකද්ද? පාඨමාලාවක් හදාරා තිබීම. පාඨමාලා හදාරා තිබීම. අපිට ශක්තියක් වශයෙන් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් ප්‍රමාණවත් මුදල් දෙමින් ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් අපිට එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ දුර්වල පිළිතුරන අවස්ථා. කොහොමද අවස්ථාව මම දැක්කත් දන්නේ ප්‍රධාන මාර්ගය අතර පිහිටාදී ප්‍රධාන මාර්ගය අතර පිහිටාදී ඔන්න තව හොඳ අවස්ථාවක්. මේ කියන්නේ ශක්තිය සහ අවස්ථාව. හරි. ආන්සර් කියන උදාහරණ ඔක්කොම ලියන්න එකක් ලියුවම ඇති. අය ළමයි එකක් ලියුවම ඇති. එයා අහන්න අපේ ප්‍රශ්න කීපයක් නා. අපි එකක් ලියුවා නම් නැති උදාහරණ. මේ එක අනන්තයක් ලියුවා නම් නැති. මොකද අපිට ලකුණු එකයිනේ දෙන්නේ. ඒක ඕනේ නැහැ. එකක් ලියුවා අපි ලියමු. එකක් අහන්නේ අපි. හරි. යෝනි ප්‍රශ්න වර්ග තමයි අහන්න. දෙකේ අයන් දෙකේ අයන් දෙකේ අයන් යුනික් පොට් ව්‍යාපාරයේ අරමුණු හිමිකාරීත්ව නොකුමන ව්‍යාපාරය. දැන් මේ යුනික් පොට් ව්‍යාපාරය කියන්නේ තනි ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි ගුරුයි. හැබැයි පුතින් අහන්නේ එහෙම නෙමෙයි. පුතින් අහන්නේ අරමුණු කන්නේ. එහෙනම් අරමුණු අනුව මේක මොන ව්‍යාපාරයක්ද? අරමුණු අනුව මේක ලාභ දැන් මම වන්ට අරමුණු ව්‍යාපාර කොටස් දෙකයි. ලාභ ලැබීම අරමුණු කරගත් ව්‍යාපාර සහ සමාන සුබ දැන් මේ කරන්නේ ලාභ අරමුණ තමයි. ලාභ ලැබීමේ අරමුණ. ලාභ අරමුණු කරගත් එක. හරි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. හරිද? බ්‍රහ්මවන්ව අනිත් අපි ගන්නවා හිමිකාරීත්වය ඒකට අපිට ගන්න පුළුවන් මේක අපිට දෙනවා හිමිකාරීත්වන ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකක් තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශ පොදු අංශයේ ව්‍යාපාර. මේක සමුද්‍රික ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශය. හරි ලකුණු එකයි. ආය හිමිකාරීත්වය අනුව සැලකීමේදී
මේ ව්‍යාපාර ලක්ෂණ දෙකක්. ලක්ෂණ අපි ගොඩක් ලෙක්න දියුනේ තමයි. නීතිමය පුද්ගල භාවයක් නැත. නීතිමය පුද්ගල භාවයක් නොමැත. වගකීම නොසීමිතයි. ඊට අඛණ්ඩ පැවැත්මක් තියෙන. අඛණ්ඩ පැවැත්මක් සහිතයි. අයිතිකරු සතුයි. ඊට පස්සේ තව ලාභයේ තනිව භුක්ති විඳිය හැකි. ලියාපදිංචිය අනිවාර්ය නොවේ. ඔගේ ලක්ෂණ වල ගොඩක් ලියන්න පුළුවන්. කැමති ආකාර ලක්ෂණ දෙකක් පිළිගුවා නම් ඔයාලට ලකුණු එකක් හම්බෙනවා. ප්‍රශ්න 3. ප්‍රශ්න 3. එහෙනම් ප්‍රශ්න 3 මම අහන්න පොඩි ප්‍රශ්නයක්. යුනිට් පොත් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම ලියාපදිංචි කළ යුතුද? යුනිට් පොත් ව්‍යාපාරයේ ලියාපදිංචි කළ යුතුද? ඉතිනම් ඔබේ පිළිතුරට හේතුවක් මොකද කියන්නේ? සමුදිතගේ යුනිට් පොත් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි. මොකද අපි කතා කළා මේක වලින් යන ලියාපදිංචි අනිවාර්යයි. අනිවාර්යයි. ලියාපදිංචි කරන්නේ ලියාපදිංචි කළ යුතුයි. මොකද වාලියනවා අයිතිකරුන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරයේ පවත්වාගෙන යන්නේ නම් මොකක්ද මේ පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි. මේ පනතත් එක්කම තියෙන්න ඕනේ. පනතත් එක්ක තියෙන්න ඕනේ. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ කියලා කියන්න ඕන. එහෙම තිබෙනවා නම් ඔබට ලකුණු දෙකක් හම්බ. ඊගා ප්‍රශ්නේ ප්‍රශ්න අංක 3 අපි කළා. අපි යම් ප්‍රශ්න අංක 4ට යන වෘත්තීය පුහුණු අධිකාරිය වෘත්තීය පුහුණු අධිකාරිය මේ වෘත්තීය පුහුණු අධිකාරිය අයත් කරන ධනිෂ ප්‍රශ්න කරන අයිතිකාරයන් නම දීපොත් ලියාපදින්න ඕනේ නෑ නේද? මේවා ධනිෂ අයිතිකාරයන් ෆුල් නේම් එක තියෙන්නේ. කියන්නේ දැන් චමුදිතනේ. අපි චමුදිත වික්‍රමසිංහ කියන චමුදිත වික්‍රමසිංහ යුනිට් පොත්. අර ඒක ෆුල් නේම් එක කියලා නම් ලියාපදින්න කරන්න ඕනේ. හැබැයි යාගේ වෙන නමින් හරි හරි. චමුදිත කියලා තිබ්බත් ඒක ලියාපදින්න කරන්න. ෆුල් නේම් එක නම් සම්පූර්ණ නමින්. මම අධිකාරී. ඒ කියන්නේ වෘත්තීය පුහුණු අධිකාරී. මේ අධිකාරී කාර්යාංශය කමිෂන් සභාව මණ්ඩලය ඊට පස්සේ කාර්යාංශය මේ හැම නමකින්ම අපි හඳුනන කවුද? සංස්ථාව. මේ හැම නමයක්ම කියන්නේ රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. මොන මේකට ලකුණු හම්බ වෙනවා? එකක් ආයන්. එසේ ආයන්. මේ ව්‍යාපාර සංඥා ලක්ෂණ දෙකක්. අපිට අයිතිය රජයේ සතුරේ නීතිමය පුද්ගල භාවයක් ඇත. තව අඛණ්ඩ පැවැත්මක් සහිතයි. නෝනාට කියනවා. ඔය තමයි සාමාන්‍යයෙන් සංස්ථාවක තියෙන ලක්ෂණ වර්ග සාමාන්‍යයෙන් දෙකක් වගේ තිබුණොත් ලකුණු එකක් දාගන්න. ලකුණු එකක් දාගන්න. ඊළඟට ප්‍රශ්නාංක 5. සමුදිත ඇරඹීමට අපේක්ෂා කරන මයිල් ගාඩන්. දැන් මයිල් ගාඩන් වඩාන කාත් එක තමන්ගේ සහෝදරි ශාලනිකද පදති දැනනවා.
උදාහරණ. එහෙනම් මෙන්න මෙයාගේ ව්‍යාපාරය. දැන් මයිගාඩු ව්‍යාපාරිකවල එයාට මගේ සහෝදරියත් එක්ක එකතුලා පටන් ගන්න දෙයක්. නම් ඒක මොන ව්‍යාපාරයක්ද? ඊළඟට හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාරය. ඒ තමයි සහෝදරියත් එක්ක එකතුලා මේක පටන් ගන්න හවුල් ව්‍යාපාරය. ඒවලම් එකක් එතනට හම්බ වෙනවා. ඒක ආයත. ඒක ව්‍යාපාර සංවිධානයේ බලපාන 50ක්. අපි දන්නවා 57ක් කණේ හවුල් ව්‍යාපාර සම්බන්ධ. අපි දන්නවනේ හවුල් ව්‍යාපාර සම්බන්ධ 57ක්. කීමන්නේ 54න් එකක් පරිදි. ඉතින් එදා සතේ අංක හදන්න සමාගම් පනත නේ. එදා සතේ අංක 7 ගන්න සමාගම් පනත. ඕකේ තමයි මේ හවුල් කරන සංඛ්‍යාව සම්බන්ධයෙන් කියන්නේ. අවුදේ තියෙන අපිට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. සාධන 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. තව එකක් තියෙනවා තව එකක් තිබ්බනේ මොනවද? 2007 අංක හදන 890 හවුල් ව්‍යාපාර ආඥාව 840 අංක හදන වංචා වැළැක්වීමේ ආඥා පනත. අනිත් ඒවා තමයි මම කරන්නේ. හරි අවුලක් කොහොමද 54ක් තිබ්බේ. හරි. එතකොට ඔය 54න් ඔයා කැමති එක 50ක් ලියුවනම් ඔයාට ලකුණු 1918 අංක හදන ව්‍යාපාර නාමාවලිය. ඒක මොනවද ලකුණු එකක් තමයි. ප්‍රශ්නාංක 6 මෙන්න මේ ගිරුම් කරන්නේ ආරම්භ. ඔතනින් තමයි accounting කියන්නේ පටන් ගන්න. ගිරුම් කරන්නේ ආරම්භ. මෙන්න මේ ප්‍රශ්නෙට වා ඉස්සරහින් පොඩි තව දෙකක් දාගන්න. මොකද මෙයා අනිවාර්යෙන් ඔයා ලියන පේපරේ තියෙනවාමයි. අනිවාර්යෙන් 2025 යුනික් පොස්ට් හයි හයි යුනික් පොස්ට් ව්‍යාපාරයේ බැංකු ණය ලබා ගැනීමෙන් පසු 2025 6යි එක දිනකට ගිණුම ළමයි අපේ නාන 2025 6යි එක. ඔයා දැක්ක 25 6යි එක මොකද මේ කියලා. ඔයා මේකට ඔක්කොම දාන්නේ නැහැ. ඔයා මෙතනට දාන්නේ 25යි 6යි එක වෙච්ච ගණන් ටික විතරයි. 6යි එක කියන්නේ ව්‍යාපාරයේ ආරම්භ කරපු දවසේ. අන්න එදා මොකද උනේ බලන්න කියලා. 25යි 6යි එක තමයි ඔයා මේක ගිණුම් කරන සමීකරණයක් දානවා. වත්කම් සමානයි පින්කම් දාන වගකීම් කියලා සමීකරණ දානවා. එදාට මොකද උනේ? එදා ලක්ෂ 5ක් දාලා ව්‍යාපාරය ආරම්භ කරගෙන ධන ලක්ෂ 5යි ප්‍රාග්ධනික ධන ලක්ෂ 5යි ඇතරේ ධන ලක්ෂ 5යි මුදල් ධන ලක්ෂ 5යි ප්‍රාග්ධන ඒ වගේම බැංකු ණය කොට ධන ලක්ෂ 5යි මුදල් ධන ලක්ෂ 5යි බැංකු නිමාය මොකක්ද ටෝටල් එක ගන්න පුළුවන් නේ ටෝටල් එක ගත්තයි ලක්ෂ 10යි ලක්ෂ 5යි ලක්ෂ 5යි ඒවා මේ උත්තරේ අරන් තිබෙනවා නම් මොකද දෙකක් හම්බ වෙනවා ඔන්න ඔය ආකාරයට. තමන්න උත්තරය ආව නැත්නම් ඉක්මනින් උත්තරේ ලියාගත්තේ ඔන්න ඔහමයි ඒකට උත්තරේ අපි ගන්නෙ. මම කියන්න කවුද මේ උත්තරේ හරිද කියලා. උත්තරේ හරිද කෙනෙක් ඉන්නවද? මේ උත්තරේ ගන්න කෙනෙක්. නියම. very good very good very good. ඒ තවත් තියෙනවා. සුපිවි very good.
මේ වගේ වැඩකට පුතේ සහභාගී වෙන්නේ වැඩක් කරන්න ඕන උන් විතරයි. නැත්තම් අනිත් උන්ට කිසි උමනාවක් නැහැ. අපි මෙහෙම මේ ඔළුවෙන් හිතන් අපි කිව්වොත් වැඩක් කරන්න ඕන. දැන් මේ මම වෙලාවේ උදේ නම් මොකක් ක්ලාස් කරනවා ඊට පස්සේ දැන් හවස ඔයාලට කලින් මීටින් එකක් කරනවා දැන් සිංහලෙන් මීටින් පස්සේ ආයේ ක්ලාස් කරන්න දෙනවා. එන එක්කෙනා එනවා. එන එක්කෙනා නැති එක්කෙනා එන්නේ. ඒතර අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මට අවසානයේ දෙමාපියන්ට කියන්න කතන්දරයක් තියෙනවා. ළමයි මම ඉවත් කරන කාසේ ළමයි කියලා අපුම අඩු වුණොත් ඒ කට්ටියන්ට අදාළ සත්කාරයක් දෙනවා. දෙමාපියන් හරහා දෙනවත් කිරීමක් කරනවා. මොකද දෙමාපියන් රාජකාරියේ දෙමාපියන්ට කරනවා. අපි අපේ රාජකාරිය කරනවා. ළමයි තමන්ගේ රාජකාරිය කරොත් එයාට ලහුටි ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ප්‍රතිගුණ විතර මහසලා හරියන්නේ. ඒත් අපි වැඩ කරන්න කියනවා අන්න තරම්ම. හරි එන්නතකොට මේ දැන් මේ වගේ පේපර් සාකච්ඡා කරනවා අපි මහසලා කරනවාට දෙට සමහර කටට ඉස්කෝලේදී එක්සෑම් දෙන සමහර කටට වයම් බලත් කරනවා එක් කටින් සිස්ටම් එක කටියවත් වැඩේ සෙක්ෂන් එක නා වැඩේ කරනවා සෙක්ලා. නැත්නම් ඉතින් ඒ කට්ටිය කොහොමද වැඩ කරන්නේ? මේකට අපිට කරන්න දෙයක් නැහැ ඉතින් අත් අවශ්‍යයි. ඉතින් මොකයි වැඩි? හරි අපි යනවා ඒක ප්‍රශ්න. හරි. මාව දැන් ඇහෙනවනේ සුපිරිට. දැන් මම හොඳට ඇහෙනව නේද? හරි. ඔන්ලයින් මම දැන් මේ ටික මාකනවා. මම කියනවා ඊගා ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 7ට මට මේක පස්සේ දාගෙන රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. මොකද අද ඇත්ත වශයෙන්ම එන්න බැරි කට්ටියක් ඉන්නවනේ. වෙන ක්ලාස් එකක් හරි තව මොකක් හරි තමන්ගේ පෞද්ගලික කාරණාවක් නිසා හරි එන්න බැරි කට්ටියක් ඉන්නවා. එන්න පුළුවන්කම තිබිලත් එන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් දෙකොට් තාසයක් ඉන්නවා. ඒ හැමෝටම ඉතින් පස්සේ හරි ඕන වෙන්න කියලා මම මේක රෙකෝඩින් එකක් දාන්නම්. මේ කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. එහෙමයි වැඩි අපි යමු ළමයි මම නැවතුනේ මම දැක්කුවා මම නැවතුනේ කොහෙන්ද ප්‍රශ්න අහන්න ගිහින්ද? ප්‍රශ්න අපි කීයක් කරාද මම නැක්කුවද මේක? පහ කළා, හය කළා, හත කරාද අපි? හ්ම්. කො උත්තර දෙන්නකෝ. හය කළා. right. අපි යම් ප්‍රශ්න අංක 7. 2025 6යි 15 දින සිදු වූ ගනුන්ට අදාළ දෙස්සරාන. ඔය 2020 6යි 15 මොකද උනේ දැන් මම ප්‍රශ්නාංක 6ට ආවේ. ප්‍රශ්නාංක 6 අයන්. ප්‍රශ්නාංක 6 අයන් අපෙන් අහන්නේ 6යි 15 මොකද උනේ? මල් පෝච්චි ණයට වික්ක ළමයි. ණයට වික්කොත් මොකක්ද ඉස්සරහන්නේ? ණයට වික්කොත් වෙන්නේ අපිට මුදල් හම්බ වෙන ණය ගැති. ණය ගැති ගිණුම හර ණය ගැති ගිණුම හර රුපියල් 8000යි. ණය ගැති ගිණුම හර රුපියල් 8000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 8000යි. Tamanට මේ උත්තරේ හරිනම් ඔයා ලකුණු එකක් දාගන්න. ලකුණු එකක් දාගන්න. දැන් ඊගා ප්‍රශ්නෙට ඊගා ප්‍රශ්නේ අපෙන් අහන්නේ දෙකේ ආයන්න එය ගිණුම් ගත කර පෙන්වන්න. එය ගිණුම් වලට ළමයි අපි ටී ගිණුම් ගහමු. අපි ගහමු ටී ගිණුම්. එය ගිණුම් ගත කරනවා. අපි ළමයි ටී ගිණුම් එකක් ගහමු. මොකද ඉස්සරහන? ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. දිනේ 6යි 15 නේ. ඕන් ණය ගැති අපි හර කරනවා 6යි 15. විකුණුම් කියලා රුපියල් 8000යි. විකුණුම් ගිණුම් බැර 6යි 15. ණය ගැති කියලා රුපියල් 8000යි. ඔන්න තමන්ගේ උත්තරේ වැරදුනා නම් හදා ගන්නවා එක. ඔන්න ඒ උත්තරේ එන විදිහ හදා ගන්නකො.
තමයි වාට එක්සෑම් එකේ ටීගිනුම් ගන්න බෑ පුතාලා. එක්සෑම් එකේ ටීගිනුම් ගන්න බෑ. මේකේ මාකින් එකේ ටීගිනුම් තියෙනවා. මාකින් එකේ ටීගිනුම් තිබ්බට අපිට එක්සෑම් එකේ ටීගිනුම් ගන්න බෑ. ඔයා සාමාන්‍ය ගිණුම් මාර්ක් ටික ගන්න උපත් ගිණුම් මාර්ක් උති. දිනය විස්තරයේ සංගල පිටුව වටනකම් අන්නේ ගිණුම් මාර්ක් තුවා ගන්න. ඔයාලට මේකට ලකුණු භාගයේ භාගයේ වශයෙන් ලකුණු එකක් වට හම්බෙනවා. මේ හයේ ආයන්නනේ. අපි යන ප්‍රශ්න අංක 7ට. ප්‍රශ්න අංක 7 7 අයන්. අපි 7 නේද කරේ? අපි 6 කළානේ ළමයි. මේ 7 7 අයන්න අයන්න වෙලා. දැන් මේ අපි යන්නේ 8. ප්‍රශ්න අංක 8. 25 6යි 30 දෙන්න මේ ව්‍යාපාරේ විකුණුම්. තමයි ඔයා දැක්කද? ඒකත් අපි ටිකටමක් ගන්න. විකුණුම් අවස්ථා තුනක් කරලා තිබ්බා. විකුණුම් අවස්ථා තුනක් තිබ්බා. ඒ අවස්ථා තුන තමයි අර මල් පෝච්චි වික්කා 6යි 12. ආයි 6යි 15 මල් පෝච්චි ණයට වික්කා. ආයි 6යි 25ත් මල් පෝච්චි වික්කා. අවස්ථා තුනකදී පුතේ විකුණුම් කරනවා. අපි මේ විකුණුම් තුනම මෙතනට දාන්න. ඒතර අපි ඉස්සෙල්ලාම 6යි 12 මල් පෝච්චි වික්කා. 6යි 12 මුදල් කියලා. 6යි 12 මුදල් කියලා රුපියල් 12000ක වික්කා. ආයේ 6යි 15 ණයට වික්කා. අපි ඒකට දාන්නේ ණය ගැති කියලානේ. ණයට වික්කේ. ණය ගැති රුපියල් 8000ක වික්කා. ඊගාවට 6යි 25 නැවත 6යි 25 මල් පෝච්චි ආයෙත් මුදලට වික්කා. ඔන්න මොකද මුදල් හර විකුණුම් බැර. ණයගැති හර විකුණුම් බැර. මුදල් හර විකුණුම් බැර. අපි දාන්නේ මුදල් කියනම මෙසට විකුණුම් කියන විතර අපි දානවා. එතකොට මෙතනදී නැවත මල් පෝච්චි රුපියල් 7000ක වික්කා. මෙන්න මේ තුන ඔබ දාලා තියෙනවා නම් ඔබට ලකුණු එකක් හම්බෙනවා. ඔබට ලකුණු එකක් හම්බෙන්න ඕන. හරි? පියන් ප්‍රශ්න අංක 8 ආයන්නට ගරව. හරි. ඊගා ප්‍රශ්න අපෙන් අහන මෙන්න මේ. 6යි 29 ගනුදෙනුට අදාළ දිස්ත්‍රාංග විඤ්ඤාණය දක්වන්න. 6යි 29 ළමයි 6යි 29 මොකද වෙන්නේ? ආයන්නේ 6යි 29 මොකද උනේ? ගැනිලි කරානේ. මොකක්ද ඉස්සරහන්නේ? ගැනිලි ගිණුම හර රුපියල් නෑ මලිතු අනිත් ගිණුම් ටික ගහන්න ඕනේ. අපෙන් අහන්නේ විකුණුම් ගිණුම විතරයි. අපෙන් අහන්නේ විකුණුම් විතරයි. මලිතු අනිත් ගිණුම් ටික ගහන්න ඕනේ නෑ. අපෙන් අහන්නේ විකුණුම් ගිණුම් පෙන්වන්න. එච්චරයි අහන්නේ. මෙයා විතරයි ගහන්නේ. මෙත් ටික ඕනේ. ගැනිලි ගිණුම හර රුපියල් 5000යි. මුදල් ගිණුම බැර රුපියල් 5000යි. මෙන්න ද්විත්ව සටහන. එතනට වාට ලකුණු හම්බ වෙනවා එකක්. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9. ප්‍රශ්න 9 අයන්නෙන් අහන අපේ මෙම ව්‍යාපාරයේ වගකීම් වැඩිවීමට සහ වත්කම් වැඩිවීමට අදාළ ගනුදෙනුවක් ලියා දක්වන්න. වගකීම් වැඩි වෙන්න සහ වත්කම් වැඩි වෙන්න. දැන් මේ ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම් වැඩි වෙන්න වෙච්ච ගනුදෙනුව මොකද? කොමුත් වෙලා වත්කීම දෙන්න බලපෑ ගනුදෙනුව. මම දැක්ක මේක මේ බැංකු ණයක් ගන්නවානේ. බැංකු ණයක් ගන්න. අපේ 9 අයන්නෙන් අහන්නේ වත්කම් සහ වගකීම් වැඩිවීමට බලපාන ගනුදෙනුවක් මොනවද කියලා. රුපියල් ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගැනීම.
රුපියල් ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගැනීම වෙච්ච ගනුදෙනු. මේකේ ආයන්නෙන් අපෙන් අහනවා. මේ ආයන්නෙන් බැංකු ණය ලබා ගැනීමේ ද්විත්ව සටහන් ලියා දක්වන ලක්ෂ 5ක් නෙලානේ. අතර වාට ලකුණු මෙතන දෙකක් හම්බ වෙනවා. බැංකු ණය ගන්න එකේ ද්විත්ව සටහන පුතේ මුදල් ගිණුම හර ලක්ෂ 5යි. බැංකු ණය ගිණුම බැර ලක්ෂ 5යි. ඔන්න ද්විත්ව සටහන එන විදිහේ මෙතෙන් වාට ලකුණු එකක් හම්බ වෙනවා. මෙතෙන් වාට ලකුණු එකක් හම්බ වෙනවා. දාගන්න ඔබේ ලකුණු ප්‍රමාණය කොච්චරක්ද කියලා. ගැටලු තිබ්බොත් අහන්න ළමයි තමන්ට. මම ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. ඊගා ප්‍රශ්නය අපි යන ප්‍රශ්නාංක 10ට මෙන්න මේකත් පොඩ්ඩක් වත් අරු දෙකක් දාගන්න. මොකද හේතුව මෙයත් සාමාන්‍යයෙන් අහන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. මෙයත් සාමාන්‍යයෙන් අහන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ප්‍රශ්නාංක 10. මොකද අපිට කියන්නේ? යුනික් පොට්සි මුදල් ශේෂය ගණනය කරන්න. මුදල් ශේෂය. මම මේක සියල්ලම කළා මේ මුදල් ශේෂය හොයන්න. මේ ගාන අනිවාර්යෙන් ඔයාලට මේකට ගැහුවනම් හරි මුදල් ගිණුමක්. ඔයා මේකට මුදල් ගිණුමක් රූල් කරා නම් හරි. ඔයා ඔන්න ඔය මුදල් ගිණුම රූල් කරා නම් ඔයාලට මේකේ උත්තරේ ගන්න පුළුවන්. මම රූල් කරා පුතේ මුදල් ගිණුමක්. මුදල් පොතක් කිව්වත් කමන්නේ මුදල් ගිණුමක් කිව්වත් කමන්නේ. දෙකෙම වෙන්නේ එකම කාර්යනේ. ඒතර ඔයා මේ මුදල් ගිණුම ගහලා හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ මොකද? අනිත් ගිණුම ගහන්න ඕනේ නැහැ. වලදී අනිත් ගිණුම ටික ගහන්න ඕනේ නැහැ අපි. මුදල් ලැබීම ඔක්කොම හරට දාලා මුදල් ගෙවීම ඔක්කොම බැරට දාලා. ලැබීම් හර ගෙවීම් බැර දාලා. අවසානම මුදල් ශේෂය ගණනය කරා නම් ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. හරිද? බලමුකෝ. මුලින්ම. හැබැයි මෙතනදී මතක තියාගන්න මෙතනදී අර මුල ඉඳන් සිදු වෙච්චව ගන්න. ඒ කියන්නේ අර මූලම ප්‍රාග්ධනයක් දාපු එක බැංකු ණයක් ගත් එක ඔක්කොම මුල ඉඳන් අගටම මුදල් ලැබෙන ඒවා මුදල් යන ඒවා දෙකම දානවා. මුදල් ලැබීම මුදල් ගෙවීම ටික දැම්මම නම් හරි වට අවසානයේ මුදල් පොත තුලණය කරා නම් හරි. මුලින්ම 6යි 1 ප්‍රාග්ධනයක් හම්බ වෙනවනේ. එයාට සල්ලි හම්බ වෙනවනේ ප්‍රාග්ධනයක් කර මොකද වෙන්නේ? 6යි 1 ප්‍රාග්ධනය කියලා රුපියල් ලක්ෂ 5යි. රුපියල් ලක්ෂ 5යි. ඊගාවට එදා පුතේ බැංකු ණයකුත් ගන්නවා 6යි 1. එතන මුදල් වැඩිනවනේ. බැංකු ණය රුපියල් ලක්ෂ 5යි. ඉදාම ලක්ෂ 5ක බැංකු ණයකුත් ගන්න. ලක්ෂ 5යි වගේ බැංකු ණය. ඊට පස්සේ මේ වගුවක් තියෙනවා. ඒ වගුවේ තියෙන්නේ ගනුදෙනු කීපයක්. ඒක තමයි මුදල් ලැබීම් ටික හරහා දානවා. මුදල් ගෙවීම ටික බැරට දානවා. මල් පෝච්චි මිලදී ගත්තා. ගැනුම්නේ 6යි 5 ගැනුම් කියලා. රුපියල් 60,000යි. මේ කරන් යන අතරතුරේදී ඔබට සිදුවන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. chat එකට දාන්න. දැන් මයික් ඔන් කරන්න කමන්නේ අහන්න. එක්සෑම් කාලේ නැත්නම් හෙට තමයි කොමර්ස් තියෙන්නේ තිබ්බ නේද? කොහොමද ලබන හතියේ පටන් ගන්න සාමාන්‍ය පරිදි මම හිතන්නේ 20 පටන් ගන්නවා නේද? ඊට පස්සේ හරි ප්‍රවාහන වියදම 6යි 10 එකක් සල්ලි යනවනේ. ප්‍රවාහන වියදම. ප්‍රවාහනය රුපියල් 1500යි. ලී බඩු ගත්තා 6යි. හරි මේක 6යි 5 ළමයි. මේක 6යි 5 ලී බඩු ගත්තා 6යි 10. මොන ලී බඩු ගත්තා? ලී බඩු රුපියල් 35000යි. 35000යි. මල් පෝච්චි වික්කා අන්න සල්ලි හම්බ වෙනවා. 6යි 12 වික්කා අපිට සල්ලි හම්බ වෙනවා විකුණුම් කියලා රුපියල් 8000යි. සෝරි 12000යි. මල් පෝච්චි වික්කනේ 12000යි. මල් පෝච්චි ණයට වික්කා.
අය මට දැන් මල් පෝච්චි ණයට වික්කාන් පස්සේ අපිට සල්ලි හම්බෙන්නෙත් නැහැ, සල්ලි යන්නෙත් නැහනේ. ණයට සිදු වෙච්ච ගනුදෙනුවක් නේ. ණයට උණයින් පස්සේ සල්ලි එන්නෙත් නැහැ යන්නෙත් නැහැ. එතකොට අපිට ඒක දාන්න ඕනේ නැහැ. හරි. ඒක දාන්න අවශ්‍ය නැහැ අපි. අපි එතකොට ගිහින් බලනවා ඒක දාන්නේ නැහැ. අපි සල්ලි එන්නෙත් නැහැ, සල්ලි යන්නෙත් නැහැ. ගොඩනැගිලි කුලී ගෙව්වා 6:20. කුලී ගෙව්වා. ගොඩනැගිලි කුලී සල්ලි යනවනේ. රුපියල් 15000යි. ආයෙත් මල් පෝච්චි වික 6:25. මොන ආයෙත් විකුණුම් කරා. අපිට සල්ලි හම්බ වෙනවා. මල් පෝච්චි වික්ක රුපියල් 7000ක. 7000යි. විදුලි වියදම් 6:27. විදුලි වියදම් සල්ලි යනවා. දැන් මේ ගණක් අනිවාර්යෙන් එනවා. මේ ගණක් අනිවාර්යෙන් එනවා. රුපියල් 3000යි. රුපියල් 3000යි. ගැනිලි 6:29 ළමයි. ගැනිලි කරා රුපියල් 5000යි. රුපියල් 5000යි. ඔන්න ඔය ටික වලට දාන්න තමයි තියෙන්නේ අදාළ තැන්වලට. ඔන්න තමන් කරේ නැත්නම් දාන්න. ඊගොඩ පුතාලා අපි මේක තුලනය කරන්න. බැලන්ස් කරන්න. බැලන්ස් කරන්න. මතකන තුලනය කිරීම. ඔන්න ගහගත්ත ඉරි කෑල්ල දෙකක්. ඉරි කෑල්ල දෙකක් ගහගත්තා. අපි ගිණුම් තුලනය කිරීම අපි කළානේ ක්ලාස් වලනේ. මේකේ අපි කරන්නේ මොකද්ද? වැඩි පැත්තේකුත් දෙපැත්ත විනා. බලන්න වැඩි පැත්තේ මේ පැත්තට 0.0.0යි 7යි 2යි 9යි 1යි දසලක්ෂ 19000යි. අපි එක මෙහා පැත්ත. දසලක්ෂ 19000යි. දසලක්ෂ 19000යි. අපි අඩු කරන පුතේ මෙන්න මේ ටික. බලන්න එකතු කියලා 500යි. 5 1යි 6යි 6යි 5 11 11යි 3යි 14 14යි 5යි 19යි. සෝරි. 6 4 10 1 11යි 119යි. මෙන්න අපිට නෝ බැලන්ස් එකක් 0.10 5 5යි 18 9ක් 9යි 10න් 9ක් 9යි 9න් එකක් 8යි 8,99,500යි. 8,99,500. මෙන්න අපි දන්නවා 6යි 31 ශේෂය භාගේ 8,99,500. යටින් දානවා 7යි 1 ශේෂය ඊගේ 8,99,500. මේ උත්තරේ හරිනම් වට ලකුණු දෙකක් හම්බෙනවා. කවුටද මේ උත්තරේ ආවේ? කාගෙද මේ උත්තරේ හරි? තනියෙන් හැදුවා. කවුද ඉන්නේ එහෙම? නියමයි. සමරුව. ඉලකිරි. නියමයි, නියමයි, නියමයි. very good. තමන්ට උත්තරේ ආවනම් හරියට දාගන්න. අනිත් කට්ටිය ඉක්මනට ලියා ගන්නකො. හරි. එහෙමයි. අපි යන ළමයි ඊගාව කාරණා.
උතනින් අවසන් වෙනවා. අපි ඉක්මනට බලමු දාලා මේ මම යනවා ඊගාට ගිණුම් කරන්න පස්සේ දැන් මෙතන ලකුණු 20ක් නේ. දැන් ඔයා දාගන්න ලකුණු 20න් ඔබට කීයක් තියෙනවාද කියලා බලලා දාගන්න. මම ඊගාට යන්නේ කෙලින්ම මේ ගිණුම් කරන්නේ කොටස. හරි. මම ගෝ මට අද ඔක්කොම ටික ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බෑ. ඒකට ටික මම ඔයාලට වෙනම වීඩියෝ කරා දානවා. මේ මුල් ටික සාකච්ඡා කරන දා වැදගත් උනේ සහ දැන් මම යනවා ඉක්මනට ගිණුම් කරන ටික සාකච්ඡා කරන්න. ඔයාලට මේ ටික ආයි පාරක් රෙකෝඩින් එක කරා බලන්න. මම මාට කිසි ප්‍රශ්නයක් නැත. මගේ ලකුණු 20න් ගන්න දාන්න. මම දැන් අපි මේ ගිණුම් කරන එකෙන් ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5. මං කෙලින්ම ප්‍රශ්න අංක 5ට එනවා. ගිණුම් කරනවා. ලකුණු 12ක් හම්බෙනවා. බලමු. අයාල්ගේ ව්‍යාපාරය 2025 ජනවාරි මාසයේ 5 දැක්වේ. අපෙන් අහනවා පහත වගුව භාවිතා කර ගිණුම් කරන සමීකරණ බලපෑ ඇති ආකාරය පෙන්වන්න කියලා. එහෙනම් මට මේ වගුව ළමයි ගහ ගන්න පොතේ මම ඔන්න පහේ අයන්. එයා මේ වගුව රූල් කරගන්න ඕන. ගනුදෙනු අංකය වත්කම් සමාන හිමිකම් ධන වගකී මේක තමයි අපිට දාන්න තියෙන්නේ. ඒක තමන්ගේ පොතේ මේක රූල් කරලා තියෙන්නේ. වත්කම් ටික හිමිකම් ටික වගකීම් ටික. පළවෙනි එක කරලා දීලා තියෙනවා. රුපියල් ලක්ෂයක මුදල් දාපුවා තියෙන්නේ ධන ලක්ෂයයි මුදල් ධන ලක්ෂයයි ප්‍රාග්ධනය. එයා අපිට එහෙම දීලා තියෙනවා. ඊටු ටික අපි තනියෙන් කරන්න ඕනේ. ඊටු ටික අපි තනියෙන් කරන්න. බලමු. මොකද දෙක විකිණීම සඳහා භාණ්ඩ ගත්තා. ළමයි භාණ්ඩ ගත්තාම පස්සේ මොකද වෙන්නේ? රුපියල් 20000ක්. ධන 20000යි. තොගය ඍණ 20000යි. මුදල්. ඔයා මෙන්න මේ උත්තරේ ලියලා තියෙනවා. ධන 20000යි තොගේ ඍණ 20000යි මුදල්. ඔයාලට ලකුණු එකක් හම්බ වෙනවා. ලකුණු එකක් හම්බ වෙනවා එතන. අංක 3 අංක 3 බැංකුවෙන් ණයක් ගත්තා. බැංකුවෙන් ණයක් ගත්තාන් පස්සේ ධන 1,20,000යි මුදල් සහ ධන 1,20,000යි බැංකු ණය. එතනට වඩා ලකුණු එකක් හම්බ වෙනවා. ගැටලු තිබ්බොත් අහන්න පේන්නේ නැත්නම් හරි මම ගැටලු අහන්න. අංක 4 අයිතිකරු පෞද්ගලික පරිභෝජන මුදල් රැගෙන ගියා. ඍණ 5000යි මුදල් සහ ඍණ 5000යි ගැනිලි. එතනට ලකුණු 1යි. ඊට ප්‍රශ්න අංක 5 වැටුප් ගෙව රුපියල් 20000යි ඍණ 20000යි මුදල් ඍණ 20000යි වැටුප්. එතනට ලකුණු 1යි. අවසාන එක 6 වෙනි එක ගොඩනැගිලි කුලී ආදායම් ලැබුණා. ධන 10000යි මුදල් ධන 10000යි කුලී නැත්තම් ගොඩනැගිලි කුලී. එතනට ලකුණු 1යි. තමයි සම්පූර්ණ මේකට ලකුණු 5ක් හම් වෙනවා සම්පූර්ණ ප්‍රශ්නයේට. ඔන්න ලකුණු ටික මාර්ක් කරගන්න වාට ආපු ගාන.
ගැටලුවක් තිබ්බොත් අහන්න මොන හරි. අපි මෙතන ඊගාව ප්‍රශ්නෙට ආයන් බැංකු ගිණුමේ ද්විත්ව කාර්ය. බැංකු ගිණුමේ ද්විත්ව කාර්ය. මේ බැංකු ගිණුමක සහ මුදල් පොතක සුළු මුදල් පොතක මේ පොත් තුනේම කාර්යයන් දෙකක් තියෙනවා. අපි දැනට ලියමු. එක තමයි මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම. අංක 1 මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම. අංක 2 ලෙජරයක් ලෙස ක්‍රියා කිරීම. එහෙනම් ඔන්න දෙකයි. මූලික සටහන් පොතක් ලෙස ක්‍රියා කිරීම සහ ලෙජරයක් ලෙස. මෙන්න මේ කියන ක්‍රම දෙක තමයි. මෙන්න මේ කියන දෙක තමයි බැංකු ගිණුමක මුදල් පොතක සුළු මුදල් පොතක ද්විත්ව කාර්යයක් ලෙස පුතේ අපි සලකන්නේ කාර්යයන් දෙකයි. එයා මූලික සටහන් පොතක් වගේම ලෙජරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. හරි. ඊගා ප්‍රශ්නේ ආයන්නේ දෙක අපි මේක කරලා අවසන් කරමු. ඊට මම ඔයාලට ගෲප් එක මේ රෙකෝඩින් එක දාන්න ළමයි. අ, නදුලගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු වලට ඉස්සරහට ලියලා ගන්න. ඔන්න නදුලගේ ව්‍යාපාර වෙච්ච ද්විත්ව සටහන් ටික අපිට ලියන්න. මේක ලකුණු හැමන ලකුණු දෙකක්. හොඳේ. ලකුණු දෙකක්. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගත්තා. ලක්ෂයක බැංකු ණයක් ගත්තාන් පස්සේ මොකක්ද ද්විත්ව සටහන? මුදල් ගිණුම හර ලක්ෂයයි. බැංකු ණය ගිණුම බැර ලක්ෂයයි. මුදල් ගිණුම හර ලක්ෂයයි. බැංකු ණය ගිණුම බැර ලක්ෂයයි. ඔන්න බැංකු ණයක් ගත්තාන් පස්සේ ද්විත්ව සටහන්. දෙවෙනි එක බඩු තොගයක් ණයට ගත්තා. තොගයක් ණයට ගත්තා. අපි තොගයක් ණයට ගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ගැනුම් ගිණුම හර. දකයිනේ. ගැනුම් ගිණුම හර 40000යි. ණයට ගන්නේ කවුද බිහි වෙන්නේ? ණයට ගත්තාන් පස්සේ ණය හිමියෝ ගැනුම් ගිණුම හර 40000යි. ණය හිමි ගිණුම බැර 40000යි. 40000යි. මයි තුන්වෙනි එක. තුන්වෙනි එක. තුන්වෙනි එක. අත්පිට වික්ක. තොගයක් අත්පිට වික්කා. අත්පිට වික්ක කෙනෙකුට සල්ලි හම්බුනානේ. තොගයක් අත්පිට වික්කාන් පස්සේ සල්ලි හම්බ වෙනට මුදල් හර විකුණුම් බැර මුදල් ගිණුම හර මුදල් ගිණුම හර රුපියල් 30000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 30000යි. මුදල් ගිණුම හර රුපියල් 30000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 30000යි. අංක 4 අංක 4 සේවක වැටුප් ගෙවුම්. එතකොට සේවක වැටුප් ගිණුම හර සේවක වැටුප් ගිණුම හර 15000යි. මුදල් ගිණුම බැර 15000. සේවක වැටුප් ගිණුම හර 15000යි. මුදල් ගිණුම බැර 15000යි. මෙන්න අවසාන එක පස්වෙනි එක අමතර ප්‍රාග්ධනයේ අමතර ප්‍රාග්ධනයේ යෙදුවා පස්සේ මොකද වෙන්නේ? මුදල් ගිණුම හර 50000යි. ප්‍රාග්ධන ගිණුම බැර 50000. දැන් ඔන්න ගනුදෙනු සිදු වන ආකාරය. ඔබට ලකුණු ළමයි හම්බෙන්නේ මේක. එක බැගින් 1 1 1 1 1. ලකුණු 5ක් හම්බ වෙනවාට මේකට. ඒතර මෙතනට ලකුණු 5යි මෙතනට ලකුණු 5යි 10යි මෙතනට 2යි ලකුණු කොහොම 12ක් සම්පූර්ණ මේ ගාන ලකුණු 5ක් වඩා හම්බෙනවා. බලන්න ලකුණු 12න් කීයක් තියෙනවද කියලා
උත්තර ටික බලා ගන්න. මම අපි අ, එතනින් පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා ප්‍රශ්නාංක අපි ව්‍යාපාර දැන් සාකච්ඡා කරන්නේ නැහැ ප්‍රශ්නාංක 2 3 4 6 සහ 7. ඔන්න ඔය ටික අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අ මෙයාමයි. ඔන්න ඔය ටික අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි අ දැන් මට තව 8:00 තව ක්ලාස් එක පටන් ගන්න ඉන්න නිසා මම එතනින් අදට අවසන් කරනවා. අ මොකද්ද මේක මම ඉතුරු රෙකෝඩින් ටික ඔයාලට දාන්නම්. ඔයාලට බලන්න පුළුවන් ඒකේම ඉතුරු ටික සාකච්ඡා කරනදී මේක ආයෙ පාරක් ඔයා අවශ්‍ය නම් බලන්න. හරි. නැබද අපි අදට මෙතනින් අවසන් කරමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අවශ්‍ය කට්ටිය ආයෙ පාර රෙකෝඩින් බලන්න. එහෙනම් ආයෙ